රයිට් ආයිබෝන් දරුවනේ. අවසාන මොහොත දක්වා ඔයාව අතාරින්නේ නැහැ. ඉතින් අත්‍තරම දැන් මේ දවස්වල ඔය විභාගය කරන් යනවා. මේ වීඩියෝස් ටික ඔය අනිවාර්යෙන් බලන්න. මොකද මම ඔයාව අන්තිම මොහොත දක්වා අතාරින්නේ නැහැ. මුළු විෂය නිර්දේශම ආවරණය කරලා සිලබස් එක ඔක්කොම ඔයාලට කවර් කරලා තියෙන්නේ. නමුත් ඔයාව අන්තිම මොහොත දක්වා අතාරින්නේ නැහැ. මේ ප්‍රශ්න පත්‍ර ටික හොඳට පොඩ්ඩක් බලාගෙන යන්න ඔයා. දැනටත් මේ වෙනකොට ඔයාලට ඒකක් ගන්න සියලු වැඩසටහන් අපි සකස් කරලා තියෙන්නේ. ඔයාලා ශක්තිමත්ව ඉන්නවා කියලා මම හිතනවා අනිවාර්යෙන්ම. ඉතින් දැන් බය වෙන්න එපා. මේ ප්‍රශ්න පත්‍ර ටික කරලා අපිට ඕනේ අර මේත් එක්කල් විභාගය කරන්නේ ඕගොල්ලෝ. අපිට ඕනේ මේ මතකය. ඕගොල්ලන්ගේ අර පරණ මතකේ පොඩ්ඩක් අවුස්සන්න තමයි පොඩි වැඩසටහනක් අපි මේ අද මේ කරගෙන යන්නේ. අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන පොඩ්ඩක් මේක හොඳට බලලා ඉවරලා දෙපාර තුන්පාර බලන්න පුළුවන් ඔයාලට මේක. ඔයාලට පොඩි ශක්තියක් වෙන්න තමයි අපි මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් අපි බලමු අපි මේ අපි ඕගොල්ලන්ගේ අඳුරන යාළුවෙක් දිනවා හැබැයි අපිට බලන්න අඳුරනවා කියලා ඉවරලා. රයිට්. අයිබෝන් එන. අයිබෝන්. අපි එහෙනම් පටන් ගමු. වැඩි විස්තර අනවශ්‍යයි. මොකද කාලය කියන එක මේ දවස්වල ගොඩක් වටිනවා අපේ දරුවන්ට. අපි එකකින් ඉඳන් බලමු අපි පළවෙනි ගානේ ඉඳන් කොහොමද මේ ඕලේ මේ පාර ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ගණන් ටිකක් එනවා අනිවාර්යයෙන්ම බලමු. ඉතින් අපි ඕගොල්ලන්ගේ දැන් මේ පරණ මතකය මතක් කරවන්න තමයි මේ හදන්නේ. හරි. අපි බලමු එහෙනම්. අපි බලමු ඕගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ දරුවෝ මම එවලා තියෙනවා. WhatsApp group එකේ ඕගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රය එවලා තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ මම group එකේ දාලා තියෙන ඕගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රය අරගෙන මේකට ලෑස්ති වෙන්න කියලා ඉවරලා මේ ප්‍රශ්න පත්‍රය අරගෙන දැන් ඕගොල්ලෝ කරා නම් මේකේ හරි වැරදි අඩුපාඩු ටික දැන් අපි සාකච්ඡා කරන්න පුළුවන්. රයිට්. අපි එහෙනම් පළවෙනි ගානට කාවින්ද මේ පළවෙනි ගාන පොඩ්ඩක් බලන්න මොකද්ද කියලා ඉවරලා. සර් යන්ත්‍ර පහක් කපන්න දින 4ක් ගත වෙනවා. යන්ත්‍ර වැඩ ප්‍රමාණය හොයන්න කොහොමද? වැඩ ප්‍රමාණය හොඳ ප්‍රශ්නයක්. වැඩ දැන් ඔයා දන්නවා මිනිස්සු කරන වැඩ ප්‍රමාණය. වැඩ ප්‍රමාණයම අයින්න පුළුවන්. දැන් මේ යන්ත්‍රයක් උනක් කරන යන්ත්‍රයක් නම් වැඩ ප්‍රමාණය කියන්නේ කාර්ය ප්‍රමාණයනේ. ඒ කාර්ය ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් මෙතන. අපිට තංගාලි යන්ත්‍ර පහකට යායක ගෝයන් කැපීමට දින 4ක් යනවා. එහෙනම් අපිට මෙතන කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන් 5 කීයද? 5 4 කියලා අපිට යන්ත්‍රයේ කාර්ය ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර පහකට දින 4ක් වැඩ කරොත් ඒ යන්ත්‍ර පහ විසින් කරන මුළු කාර්ය ප්‍රමාණය 20යි. ඒගොල්ලෝ ඊට පස්සේ ආයි කියනවා එම වැඩෙන් පහෙන් එම වැඩෙන් කියන්නේ මේ වැඩෙන්නේ නේද? එහෙනම් ඒකෙන් පහෙන් දෙකක් හොයපුවා. 20න් පහෙන් දෙකක් හොයන්න කොහොමද? 20න් පහෙන් දෙකක් හොයන්න පුළුවන්. අන්න යම්කිසි එකකින් පහෙන් දෙකක් හොයන්න ඒක ඒ අදාළ භාගයෙන් ගුණ කරන්න ඕනේ. රයිට්? 20 වැඩි කිරීම පහෙන් දෙක. ඒකෙන් පහෙන් දෙක. මොන උත්තරයක් එනවා මෙතන අපිට කීයද? අපිට මේක සුළු කරන්න පුළුවන් කොහොමද? 8යි 4යි මේ 8යි කියන්නේ දැන් ඔකට ඒකක නැද්ද මොකද? මේක කාර්ය ප්‍රමාණයක්. මේ 8 කියන්නේ කාර්ය 8ක්. ඒකක යුනිට්ස් මොනවාද 8ක් නේ. එතකොට මේක අපි මේ වැඩ ප්‍රමාණය දින දෙකකින් අවසන් කරන්න ඕන නම් අපි මොකක්ද කරන්නේ? මේක බෙදනවා කියන්නේ. දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙද දින දෙකක් තියෙනවා නේද? දින දෙකක් තියෙනකොට මේ කාර්ය මෙච්චර කාර්ය ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඒකට අවශ්‍ය වෙන එතකොට අපිට අවශ්‍ය යන්ත්‍ර ගාන එනවා. මිනිසුන් ගාන හොයන්න උනත් ওই විදිහටම තමයි කරන්නේ. යන්ත්‍ර ගාන හොයන්න අතබෙදනා දෙකකින් අවශ්‍ය යන්ත්‍ර ගාන. එහෙනම් මම හිතන්නේ ඔයගලන්ට තේරුණා. ඉතින් බලන්න මේ වගේ දරුවෝ මතක තියාගන්න විභාගයට එන්න පුළුවන් මිනිස් දින ගැටලුවක්. හරි මිනිස් දින ගැටලුවේදී මිනිස් දිනයක් කියන්නේ මොකද කායි? එක මිනිස්සේ දවසකට කරන වැඩ ප්‍රමාණය. ඒක මිනිස්යන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සම්මතයක් ලෙස එක මිනිස්සෙක් දවසකට කරන වැඩ ප්‍රමාණයට අපි කියනවා මිනිස් දින එකක්. ඒක මිනිස් පැයක් කියන්නේ මොකද්ද? එක මිනිස්සෙක් පැයකට කරන වැඩ ප්‍රමාණය. අන්න හරි පැයකට කරන වැඩ ප්‍රමාණය. එතකොට දරුවෝ ඔන්න බලන්න දැන් එතකොට පැයකට කරන වැඩ ප්‍රමාණයනේ. හරි. එතකොට මිනිස් දිනයක් කියන්නේ එතකොට මොකද්ද? දවසකට කරන වැඩ ප්‍රමාණය. මිනිස් පැයක් කියන්නේ පැයකට කරන වැඩ ප්‍රමාණය. ඔන්න කාර්යමයින ඒකකේ. යන්ත්‍ර දැම්මත් ප්‍රශ්නයක් නෑ මේකට. අර විදිහටම තමයි හදන්නේ. අපි යන් දෙන්න ගන්න. රයිට්. දැන් ඔන්න මේ අපේ ළමයින්ට කියලා දෙන්න ඕනේ මේ ඊතල දෙකක් දැක්කොත්. ඊතල දෙකක් කියන්නේ මේ අර විදින ඊතල නෙමෙයි. මෙන්න මේ ඊතල දෙකක් දැක්කොත් මේකේ කියන්නේ මොකද්ද කාර්යය? සමාන්තර රේඛා දෙකක් නෙමෙයි. මේකේ එතකොට දරුවට ඕගොල්ලෝ ළමයි මතක තියාගන්න සමාන්තර Z අකුර තියනවද? F අකුර තියනවද? අර U අකුර මිත්‍ර කෝණ තියනවද කියන එක ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕන. බලන්න බැලුමට පේනවා. ඔයාලට උනා මෙහෙම කරන්න පුළුවන්. පැන්සලක් අරගෙන හරි රතු පාට පැන අරන් මේ පොඩක් ඇඳ ගන්න. පැන්සලක් අරන් අඳින්න ඒක හොඳයි පේපර් එකේ. දැන් එන බලන්න පොඩක් අපිට වෙන්නන්නේ මේක රතු පාට පැනෙන් Z අකුරක් පේනවද කියලා. අන්න එනවා අන්න. හරි. Z අකුර එනකොට මේ පැත්තට තමයි සමාන්තර වෙන්න ඕන. ඒතර මෙහෙම වෙනකොට ඔයාලට එක පාට තින්ගාල උත්තරේ නම Z
zing ගාලා යනවා. මෙතන x තියෙනවා මෙතන 40. කෙලින්ම x සමානයි කීයද ලියන්න පුළුවන්? කීයද ලැබෙන්නේ 46 කියලා ලියන්න පුළුවන්. රීසන් එක මොකක්ද අපි ලියන්නේ මේකට? ඒකාන්තර කෝණ. ඒක ලියන එක හොඳයි දරුවෝ. ලියන්න ඕනේ මේක. අනිවාර්යෙන් නැත්තම් බෑනේ. ලිව්වොත් එතනට සමහරක් මාකින් එක එන්න පුළුවන් මේකට ලකුණ දෙනකොට ඒකාන්තර කෝණ කියලා හේතුව දාන්න ඕනේ කියලා ඇති කියලා. රයිට්. අද බලමු අපි ඊළඟට y හොයන්නේ කොහොමද? ඒ කියන්නේ සමාන්තර රේඛා දෙකක් තියෙන හැම තැනකම ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිශ්‍ර කෝණ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙන්න ඕන. අපි ඒක බලනවා අර ඒක උඩ ඇඳලා ඉවරලා බලන්න ඕනේ Z අකුරයි F අකුරයි C අකුරයි. C අකුර හැබැයි මතක තියාගන්න C අකුරදී සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ මොනවද වෙන්නේ? 180ක් පරිපූර්ණක වෙනවා නේ. රයිට් ඕකේ. රයිට්. එහෙනම් බලන්න අපිට y එකේ හොයාගන්න කොහොමද? අපිට හොඳට මේ කලබල වෙන්න නරකයි. හොඳට බලන්න මේක. මෙතන y තියෙනවා, මෙතන x තියෙනවා, මෙතන පොඩි කොටුවක් ගහලා තින්නේ. අංශක 90ක්. අංශක 90. මේ පොඩි කොටුවෙන් කියන්නේ දරුවා අංශක 90 කියන එක. එහෙනම් අපිට පුළුවන් මේ තුන් දෙනා දන්නවා. ප්‍රසිද්ධ ප්‍රමේය. ඕනෑම ලෝකේ තියෙන ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් කීයද? 180. 180. right. එහෙනම් අපිට ඒක දාලා කෙලිම y හොයාගන්න පුළුවන්. හරි ලේසි. 46 දාන අංශක 90 දාන y සමානයි 180. 180. ඒක රීසන් එක ඕනනම් කියන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඔච්චර ඕනේ නැහැ. හරිද? මොකද මේ ටික පේපර් එකේ තියෙනකොට ප්‍රශ්න පත්‍රේ බලන මනුස්සය දන්නවා මේ ධර්ම මේක දැනගෙන තමයි හදන්නේ කියලා ඉවරලා. right. උත්තරේ එනවා අපිට කීයද කොට? y සමානයි 180 අඩු කිරීම 130. උත්තරේ කීයද? y සමානයි 47. අංශක 44ක් වෙනවා. මතක තියාගන්න. හැමතිස්සෙම ඕගොල්ලෝ මතක තියාගන්න දරුවෝ ඒකක දාන්න. ඒක ගානට වැදගත් වෙනවා. right. ඉතින් සම්බන්ධ වීඩියෝස් ඊළඟ ගාන බලමු. right. එහෙනම් ඔන්න බලන්න මේ වගේ පුංචි ගානක් එන්න පුළුවන්. මොනවලින්ද එන්න පුළුවන්? ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මතක තියාගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ යගේ කීයද අංශක? 180. ඒක මතක තියාගන්න. මේ පොඩි දේවල් වලින් අහන්නේ. ඊළඟ ප්‍රශ්න බලන්න. සුළු කරන්න. මේක සමීකරණයක්ද? නෑ. සමාන ලකුණක් නෑ. සමාන ලකුණක් නෑ. right. සුළු කරන්න කියලා තියෙන්නේ. මේක මොන භාගද මේවා? විජය භාග. විජය භාග. එතකොට මේ විජය භාගයට අපි සුළු කරන්නේ කොහොමද? සාමාන්‍ය භාග වගේම තමයි. හරි. එතකොට මේක සුළු කරන්නේ කොහොමද? හරි අනිවාර්යයෙන්ම සමාන කරගන්න. දැන් මේක හරිය සමාන නෑ නේද? නෑ. කොහොම සමාන කරගන්නේ? මෙතන 2 ඉන්නවා, මෙතන 4 ඉන්නවා, මෙතන ඉන්නේ 1. එක. ඒක කොහොමද මේක කරන්නේ? මේ තුන්දෙනාම බෙදෙන සංඛ්‍යාවක් ගන්න. තුන්දෙනාම බෙදෙන සංඛ්‍යාවක් කියන්නේ මේ තුන්දෙනායි කුඩාම තුනාකාරය කියලා කියන එක. ඕ නමුත් ඒ දරුවන්ට ඕක කිව්වට කුඩාම ගා තේරෙන්නේ නැහැ. අපි කියන්නේ ඕනේ ඒගොල්ලන්ට දැන් මෙතන පුතේ 4. මෙතනත් 4 කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මෙතනත් 4 කරගන්න පුළුවන්. එහෙනම් මේක 4 කරගෙන හැබැයි හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕනද නැද්ද? වැඩි කරන්න ඕන. right. එහෙනම් අපි වා කරන්නේ අල්ලීසි ගන්න. වට තනියෙන් කරන්න පුළුවන් වෙයි. මම උදව් ඕනේ නැති ඒවාට. 5 වැඩි කිරීම 2, 1යි වැඩි කිරීම 2. දැන් ඕක අපිට බැරිද මේ ටීචර් මේ බැරිද මේක මේ මනෝමය ගන්නත් පුළුවන් නේ ඔන්න. ඔව්. මනෝමය පුළුවන් නේ. අපි තේරෙන්න දරුවන්ට මෙහෙම හදමු. 3 වැඩි කිරීම 3 බෙදීම 4යි m 1 වැඩි කරන්න ඕනේ නැහැ. ධන 1 වැඩි කිරීම 4 m වැඩි කිරීම 4. අපි ලියු බලන්න වැඩි කරලා ඉන්න උත්තර ටික. 10 බෙදීම 4යි m අඩු කිරීම 3 බෙදීම 4යි m අඩු කිරීම 4 බෙදීම 4යි m. බලන්නත් අපේ දරුවෝ මෙතනදී කරන වැරද්දක් තියෙනවා. මොකක්ද කියන්න පුළුවන් නම් මෙතනදී කරන වැරද්ද? ඒගොල්ලෝ මෙතනදී මෙතන එකතු කිරීම නේද? හරි. එතකොට අපේ දරුවෝ කරනවා මේ දෙන්න එකතු කරනවා. මේ දෙන්න එකතු කරන්න පුළුවන්ද? බෑ. පුළුවන්. ප්‍රශ්නේ ඒක නෙමෙයි. එකතු කරන්න පුළුවන්. මේ 3යි 4යි කියලා එකතු කරන්න බෑ. බෑ. ඇයි බැරි? මෙයා ඍණ පදයක් අන්න හරින පදයක් ගන්න. අපේ දරුවෝ ගොඩක් වෙලාවට මේ දෙන්න එකතු කරලා ඒක 10න් අඩු කරනවා. ළමයාගේ උත්තරේ වැරදෙනවද නැද්ද? වැරදෙනවා. හැබැයි වාට මේ දෙන්න සුළු කරන්න පුළුවන්. හැබැයි සුළු කරොත් ඍණ 3යි ධන 4යි උත්තරේ ධන 1 එන්නේ. නමුත් ඊට වඩා ලේසි අපිට කොහොම කරන්නේ? මුලින් ඉඳන් පටන් ගන්න සුළු කරනවා. 10න් 3ක් ගියාම 7යි 4යි 11. එහෙනම් උත්තරේ 11 බෙදීම 4යි වෙනවා. හරි සරලයි. ඔයගොල්ලෝ දැක්කනේ නේද වැඩි? හරි සරලයි. අනිවාර්යෙන්ම VG භාගයක් පේපර් එකේ එනවා. එහෙනම් අනිවාර්යෙන්ම හරයන් සමාන කරගන්න ඕන ඔයගොල්ලෝ. අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. right. ඔගේ අපි ඊළඟ ගන්න. මේ මොකද්ද මේ? මේ වගේ වෙනවද? ඕලෙවලට. වතුර කියන්නේ දුක්වත් නැහැ නේ. right. එහෙනම් මේක කොහොමද අපි කරන්නේ මේකේ? මේ පතුරම කියන්නේ ළමයි හරි ඝන වස්තුවක
සැකස්මක් නේ. ඝන වස්තුවක සැකස්මක් තියෙනවා. හැබැයි මේක බලන්න Tamanට මේක දැන් මේ පේපර් එක කපලා කතුරු අරන් ගිහිල්ලා ඕව කරන්න බෑ මේක. රිචාඩ් මන් තියක් නෙමෙයි. මේක ඇවිල්ලා දැන් ඔයාලට ඒකට පතුරු පෙන්නන්න. දැන් මනෝමය අපිට පුළුවන්ද මේක මෙහෙම නැමෙනවා. අපිට මේක මනෝමය පුළුවන් නේ. සිතින්ම වගන්න පුළුවන් නේ අපිට. මේක මෙහෙම නැමෙනකොට මේ දාරේ කොතනද කාවිද සෙට් වෙන්නේ? AB දාරේ. AB දාරේ සෙට්. එහෙනම් අපේ අහන්නේ මේ AB සමග සම්පාදන සරල රේඛා නම් කරලා. AB සමග. එහෙනම් මේක සමග මේක සම්පාදන වෙනවා මෙහෙම කරලා. තව තියෙනවා මොනවද? එතකොට මේ දාරයත් එක්ක අන ABත් එක්ක තව සම්බන්ධය වුණා. මේ මේනවා. තව මොකක්ද දෙන්නේ? ABත් එක්ක මේක මෙහෙම නැමුවා මෙතන එනවා. තව මොකක්ද දෙන්නේ ABත් එක්ක? සම්පාදන වන සරල රේඛා නම් කරලා. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ එහෙනම්? BC. දැන් බලන්න ළමයි අනිවාර්යයෙන් ඔයගලන්ට වට ප්‍රශ්න මේ පාර පේපර් එකේ තියෙනවා. අනිවාර්යයෙන් කෙටි ප්‍රශ්න පත්‍රෙත් තියෙන්න පුළුවන්. සෙකන්ඩ් එකේ අර කියන්නේ ෆස්ට් එකේ ස්ට්‍රක්චර් කොටසේ අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්. දැන් බලන්න වට ප්‍රස්තාරය. ඔයා වට ප්‍රස්තාරය ගැන දැනගන්න ඕන මූලිකම කරුණ මොකක්ද? වට ප්‍රස්තාරය. ගැන මූලික කරුණ මොකක්ද දැනගන්න ඕන? මේ ලක්ෂයක් වටා මිලි කොණ්ඩලගේ කීයද? 360. 360. ඒක ඕනේද නැද්ද? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. බලන්න ගාන කියලා මොකක්ද? ඔයා කියවන්න බලන්න ගාන. අපේ ශාලාවක එක්තරා දිනක විකිණීමට තිබූ බත් පැකට් වර්ග හා එම ප්‍රමාණ නිරූපණයට අන්තිම ලද වට ප්‍රස්තාරයක් අහබදයි. මාළු කෑම පැකට් කරලා 90ක් කියලා දීලා තියෙනවා. අන්න එන අපි එතනදී කරනවා පොඩ්ඩක් මෙතන මේ පොඩි මෙතන මාළු කෑම පැකට් 90යි. මෙතන මේ කෝණේ right. දැන් අපි මේ කෝණේ දන්නේ නැහැ. මේ කෝණේ දීලා තියෙනවා නේද අංශක 300යි කියලා. එහෙනම් ඉතුරු හොයාගන්න පුළුවන් ආන්සර් කීයද ඉන්නේ? හරි සරල 60යි. එහෙනම් වට ප්‍රස්තාරවල තියෙන ලස්සන තැනක් තමයි මෙතන. 60ක් කියන්නේ 90යි නේද? 60ක් මෙච්චරට අච්චරක් නේ. අපිට කොච්චරද ඕනේ වඩා? 300ක්. එහෙනම් අපි හොයන්නේ 60ක් කියන්නේ කොච්චරද? අංශක 60ක් කියන්නේ 90ක්. එහෙනම් අපිට අංශක එකක් හොයන්න පුළුවන්. ඒක ඕනේ අපිට. අපිට ඕනේ කීයද? 300ක් කොච්චරද? ඔන්න ඕක තමයි අපේ ප්‍රශ්නාර්ථය. වට ප්‍රස්තාරවල මෙච්චරයි තියෙන්නේ අපිට. right. ඒක ප්‍රශ්නාර්ථයක් දාමු අපි. right. එහෙනම් මේකේ ගාන හදන්නේ කොහොමද? 60 90නේ. එකක් හොයන්න මොකද කරන්නේ? 90 බෙදලා 90 බෙදලා 60 වැඩි කරනවා කීයද? 300. වැඩි ඉවරයි. හරි සරලයි. සුළු කරමු. නැත්තම් අපිට ගණන් කරන්නේ 300ට 60 ඒවා පහක් තියෙනවානේ. හරි සරලයිනේ. අන්න එහෙමත් හිතන්න පුළුවන්. අන්න ඒකත් මාරයිනේ. දැන් බලන්න 300ට 60 ඒවා කීයක් තියෙනවද? පහක් තියෙනවා. එහෙනම් ඒතකොට මෙතන එතකොට 90 පහක් එනවා. අන්න ළමයි ඒක තමයි හොඳම ක්‍රමය. මොකක්ද දන්නවද? අරක ඇවිල්ලා යාන්ත්‍රික ක්‍රමයක් නේ. ඒ යාන්ත්‍රික ක්‍රමයට වඩා මෙතන අපි බලන්නේ මේ පාර ප්‍රශ්න පත්‍රේ බලන්න අනිවාර්යයෙන් thinking pattern එක පට්ට විදිහට වැඩි. හරි. ඒක නිසා ඔයා පුළුවන් තරම් පේපර් එක හිතන්න. මේ විදිහට හිතන්න පුළුවන් නම් පට්ට. right? එහෙනම් අපි ඒක හදමු. ඔයා ක්‍රමයට අපි හදමුකෝ අපි එන. 90 වැඩි කරනවා 5. කිලිම 5 වැඩි කරනවා. ඇයි 5 වැඩි කරේ? 300 ගාව 60 ඒවා පහක් තියෙනවා. ඒතර 61ක් කියන්නේ කෑම් පැකට් 90යි. අපි මේ හෙව්වේ එතකොට මුළු කෑම් පැකට් ගානද නැද්ද? නෑ නේ. නෑ. අපි හෙව්වේ මේ මාළු කෑම මැරුණාම ඉතුරු කෑම් පැකට් හරි. එහෙනම් අපි ඊළඟට සාධක සොයන්න. සාධක සොයන්නේ කොහොමද? සාධක හොයනවා කියන්නේ දැන් සාධක හොයනවා කියන්නේ අනිවාර්යෙන් අංක 1 සාධක හොයනකොට මොකද අනිවාර්යෙන් කරන්න ඕන? පොදුපදේ එළියට ගන්න. පොදුපදේ එළියට ගන්න. කොහොමද මේකේ පොදුපදේ එළියට ගන්නේ? x ගණය සුභිම x ගණය කියන්නේ x 3 පාරක් මොනවා කරලාද? ಗುಣ කරලා. 3x නෙමෙයි නෑ 3x නෙමෙයි. 3x නෙමෙයි. 3x කියන්නේ වෙන එකක්. x ගේ තුන්වෙනි බලය කියන්නේ තව එකක්. මෙතන එන x ලා 3 දෙනෙක් ඉන්නවා. පේන්නේ නෑනේ. නෑ x ලා එකයි ඉන්නේ වගේ ඉන්නවා. x ලා 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් අපි ගමු x එළියට. ගත්තාම දැන් 3 දෙනෙක් ඉන්නවා කියවනේ. දැන් කෙනෙක් ගත්තානේ. එහෙනම් x ගේ වර්ගය. අඩු කිරීම. ඔක්කොම ගත්තානේ. එකක් ඉන්නවනේ. දැන් ඉවරයි කියලා හිතුවට ඉවරද? නෑ. ඉවරයි කියලා හිතුවට ඉවරයි නෑ. ඇයි? දැන් අපේ ළමයි මෙතනින් ඔක නවත්තනවා. ලකුණු කියන හම් වෙන්නේ එකයි. දැන් අපේ දරුවන්ට මේකේ තේරෙන්න ඕනේ අරක එළියට ගත්තට පස්සේ තමයි ඉතුරු එක පේන්නේ. එකපාරට පේන්නේ නෑ. x ගේ වර්ගය. එක කියන්නේ එක කිව්වත් එකයි එකේ වර්ගය කිව්වත් දෙකම එකයි. එකේ 10 කිව්වත් එකයි. එකේ 2026 කිව්වත් එකයි. right. එහෙනම් ඔන්න අපි ආයෙ ලියනවා එන x වරහන්
x වර්ගය ඍණ 1 වර්ගය. මොකක් හරි මතක් කරගන්න මේ වර්ග දැක්කම. වර්ග දෙකක අන්තරය. හරි. එහෙනම් අපිට පුළුවන් මේක ලියන්න x වරහන් අපි ලියනවා මොකද? x ඍණ 1 අනිත් ඒකවද x ධන 1. ලකුණු දෙකම හම්බෙන්න අපිට හැදුවා. අනිවාර්යයෙන් හම්බෙන්න. අපි ඊළඟට 7 වෙනි ප්‍රශ්නෙට අපි ගොඩක් අද කතා කරන්න ඉතියක් නැහැ. අපි අදාළ ප්‍රශ්න විතරක් කරනවා. ඔයගොල්ලෝ මේක හොඳට අධ්‍යයනය කරලා ඔයගොල්ලෝ අපිට කලින් මේක කරා නම් තමයි මේක හොඳ. ඒතර මම කියන දේවල් එක්ක ඔයගොල්ලන්ට ගොඩක් දේවල් මේකෙන් ගොඩක් දැනුම පරණ ඒවා ඔක්කොම මතක් කරලා දැනුම මතක් කරලා අර හිතන ගණන් වලට විභාගයට හිතන ගණනක් ආවොත් එන්න ඒක කරගන්න පුළුවන් වෙයි. හරිද? රයිට්. අපි බලමු අපි අපට වෘත්තයක් නෙදී. දැන් ඔයා මට කියන්න ඔය කොහේ හරි රූපයක පාද දෙකක් සමානව මොකද්ද තියෙන්නේ? තියෙන වැදගත්කම. ත්‍රිකෝණික පාද දෙකක් සමාන. අන්න හරි. ත්‍රිකෝණික පාදයක් සමාන වුණොත් මොකද වෙන්නේ? ඒ පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන. එහෙනම් මතක තියාගන්න මේ ත්‍රිකෝණික පාද දෙකක් සමාන වුණොත් අනිවාර්යෙන් මේ පාදවලට කොහොමද ඒක හොයන්නේ? මේ පුළුවන් නේ. මේ බලන්න ඕනේ අපිට මේ. ත්‍රිකෝණෙට ඉස්සර. ඒ කියන්නේ වාගේ පෑන අරගෙන ඉවරලා ත්‍රිකෝණේ පාදකාවල ඉඳලා මේ මැන්නහම මට මේක එනවා නේද? කොහොමද? ඒ මෙතන මේ පැත්තට මේ. එහෙනම් මෙතන x නම් මෙතනත් කියන්නේ x. අන්න එක පෙන්නන්න අපි ළමයිට. අන්න එතන x එනවා. ඉතින් අනේ තව ගාන කියවන්න ඕනද නැද්ද හරියට? කියවන්න. මේක අපේ විශේෂ වචනයක් තියෙනවා. AB කියන්නේ විස්කම්භය. AB විස්කම්භය. AB විස්කම්භය නේ විස්කම්භය. විස්කම්භයේ කොන් දෙකෙන් මුට්ටේට ඇන්නොත් මෙහෙම කරලා. දැන් මම මේ වචන සමහරක් වෙලාවට කියනවා. හරිද? ඒක ළමයින්ට තේරෙන්න ඕනින්ද කියන්නේ. හරිද? එහෙනම් මෙතනින් මේක බලන්න මෙහාට මෙහෙම ගන්නවා. මෙහෙම ගන්නකොට මෙතන කොහොමද කීයක් එනවා? අංශක 90ක් එනවා. එහෙනම් එතන අංශක 90 දාන්න පුළුවන්. ඔන්න අංශක 90ක් අපිට තියෙනවා. අපි අංශක 90 දාමු. රයිට්. අන්න ඒක අංශක 90. රයිට්. දැන් උත්තරයක් පේනවද නැද්ද ඔයාලට? x පේනවද නැද්ද? පේනවා. ඔයාලට ත්‍රිකෝණයක් පේනවා. එක්කෙනෙක් දන්නවා දෙන්නේ සමානයි. එහෙනම් x හොයන්න පුළුවන් ඔයාලට බැරිද? පුළුවන්. අන්න හරි. අන්න බලන්න. එහෙනම් අපි x හොයමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. x එකතු කිරීම 90 සමානයි 180. 2x එකතු කිරීම 90 සමානයි 180. එහෙනම් 2x සමානයි 180 න් 90ක් අඩු කරා ලංකාවේ දාන්න පුළුවන්. මොකද දෙකේ තුන 45 උත්තරේ එනවද නැද්ද? එනවා. එහෙනම් හරි සරලයි දාන. හරි. නමුත් y කියලා තව එකෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා y කියලා එක්කෙනෙක්. හරි. y හොයන්නේ කොහොමද? ඔයාලට 52කුත් දීලා තියෙනවා නේද? 52කුත් දීලා තියෙනවා. මෙහෙම ඉතින් මේ ගණන් එක එක විදිහට එක එක්කෙනා කල්පනා කරනවා. මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නද මේකේ ටස් ගාලා ගන්න පුළුවන් ක්‍රමයක්. ඔයාලට මතකද එකම කණ්ඩිය කොහොමද? ඔව්. කොහොමද එකම කණ්ඩිය කොහොමද කියන්නේ? මෙතනින් අරගෙන මෙහෙම උඩට ගියා. මෙතනින් අරගෙන මෙහෙම උඩට ගියා. ටක් ගාලා වැඩ වෙනවනේ මෙතන x නම් මෙතන කීයද? x. එහෙනම් x හොයාගත්ත 45 මෙතන. ජාමිති ගානක් ළමයි විභාගයට එකපාරට පේන්න ඕනේ. හරිද? දැන් හොඳට රූපය දිහා බලන් ඉන්න. හරි. මෙතන 45යි. දැන් y යගේ එකපාරට පේනවා. දැන් අපේ දරුවෝ නම් කරනවා මේක හොයලා හෙව්වනේ. මෙතන හොයාගන්න පුළුවන්. හොයලා මේක ඊට වඩා ලේසි ක්‍රමයක් නැද්ද? ත්‍රිකෝණයක පාදයක් පික්කිරීම නිසා ඇදෙන බාහිර කෝණය. බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමානයි. එහෙනම් අපිට පුළුවන් y සමානයි කෙලින්ම දාන්න පුළුවන් කී උත්තරේ. 52 ධන 45. එළ මතක තියාගන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට. හරි ෆිනිෂ්. දැන් මේ 8 වෙනි ගාන. ඔයා දන්නවද මේ 8 වෙනි ලඝු ගාන විභාගෙට දීලා තියෙනවා සෑහෙන්න. නමුත් මේ ගාන පොඩි වෙනස්කමක් කරලා තියෙනවා. ඔයාලා තේරෙනවද මේ හි යගේ මෙන්න මේක අගේ හොයන්න කියලා තියෙනවා. මේක යගේ. මෙතනත් ඒ අගේම තියෙනවා නේද? හැබැයි ඉතින් ඒ වුණාට මෙතන එක තිබ්බට මෙතන තියෙන බිඳුවනේ. බිඳුව කියන්නේ පූර්ණාංශය නේද? බිඳුව පූර්ණාංශය. එහෙනම් බිඳුව පූර්ණාංශ කියන්නේ 3 කියන සංඛ්‍යාවේ පූර්ණාංශය බිඳුවනේ. 1ත් 10ත් අතර තියෙන හින්දා. 1ත් 10ත් අතර. එතකොට මෙතන එක තියනකොට මොකද කරන්නේ? ඉතින් මේ ලඝු ගණන කියන්නේ මෙතන තියෙනෙත් මේ 47 71 කියන්නේ 30 බිඳුවනේ. මේ තියෙන්නේ. ඔව්. එහෙනම් මෙතනත් 47 30 තියෙන්න ඕනේ. එක තියෙනින්ද අනිවාර්යෙන් උත්තරේ මොකක්ද වෙන්න ඕනේ? 30 වෙන්න ඕනේ නේද? 10ත් 100ත් අතර ඉන්නවා. එහෙනම් අනිවාර්ය පූර්ණාංශයක් වෙන්නේ උත්තරේ 30යි. මේක යගේ උත්තරේ කියන්නේ 30යි. 30 සමානයි කියලා ලියන්න පුළුවන් අපිට ඕන 10 1.5
47යි 71. හැබැයි ඔයා දන්නවද කායින්නේ? මේක මෙහෙම ඇහුවට මෙතෙක් කල් විභාගවල අහලා තිබ්බේ මේ වගේ එකක් දීලා දර්ශකාකාරයෙන් ලියන්නේ තිබ්බේ. සෝරි මේ ලඝු ආකාරයෙන් ලියන්නේ. ඔව් මේ දින දර්ශකාකාරයනේ. ඒතකොට මේක අපි කොහොමද එතකොට ලඝු ආකාරයෙන් ලියන්නේ? කොහොමද ලියන්න පුළුවන් අපිට? මේක අහලා නැහැ දරුවෝ ප්‍රශ්න නමුත් මේක පුරුදු වෙන්න. මෙයා සංඛ්‍යාව, මෙයා පාදය, මෙයා මොකද්ද? දර්ශකය. එහෙනම් අපි ලියන්න පුළුවන් LG. ඇයි LG දාන්නේ? ලඝු 10 පාදේ කෙටි වදනන්නේ. right. එහෙනම් සමානයි 30. 30 සමානයි. කී උත්තරේ එන්නේ 1.47යි 70. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. මෙහෙම දුන්නොත් තමයි ඈ. මෙහෙම දුන්නොත් අපිට එහෙම ලියන්න පුළුවන්. හරිද? නමුත් මෙතන අහලා තියෙන වෙන ප්‍රශ්නයක්. මෙතන ඉන්නේ උත්තරේ 8 වෙනි එකට උත්තරේ 30 විතරයි. 30 විතර. right. අපි යන් ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙට. වදනද ආරෝහණ කියනවා. ආරෝහණ කෝණයක් කියන්නේ මොකක්ද? S මට්ටමේ ඉඳන් S මට්ටමේ ඉඳන් උඩට බැලුවා. S මට්ටම කියන්නේ මොකද්ද? S මට්ටම කියලා කියන්නේ දරුවෝ දැන් මම මෙහෙමනේ මම මෙහෙම බලන් ඉන්නවා. මේක මගේ S දෙක ගත්තොත් පොළොවත් එක්ක ගන්න පොළොවට සමාන්තර යන මට්ටම තමයි මොන මට්ටමද? S මට්ටම. S මට්ටමට ඉහළින් භ්‍රමණය වුණු ආරෝහණ. S මට්ටමට පහළින් අවරෝහණ. අවරෝහණ කෝණ. right. දැන් තිරස් මට්ටමයි පොළොව මට්ටමයි හැම වෙලේම සමාන්තර වෙනවානේ. ඔව් අනිවාර්යයෙන්. right. දැන් මේ විදිහට ඔයාට වඩා මම උසයි. හරි මම ඔයාට වඩා උසයි. දැන් මම ඔයාගේ දිහා බලන්නේ එතකොට මම ඔයාට වඩා උසයිනේ. මම ඔයාගේ දිහා බලන්නේ මොන කෝණකින්ද? අවරෝහණ කෝණකින්. ඔව් නේ මම උසයිනේ. උසයිනේ වන්නේ. හරි. එහෙනම් අවරෝහණ කෝණේ. හරි. හදිසිය මට වඩා ඔයා උස වුණා. ඔයා බලන්නත් ඕන මං දිහා. අවරෝහණ. හරි. ඔයා කොට වෙලා මම උස වුණා. මට දිහා බලන්න කොහොමද ඔයා? ආරෝහණ. ආරෝහණ කෝණේ. තේරෙනවද කිව්වේ? හරි. එහෙනම් මෙතන අන්නේ සම්බන්ධ දෙයක් තියෙනවා. මේක ලස්සන ගානක්. හරි. එන්න බලන්නකෝ. AB ගොඩනැගිල්ලට මීටර 12 ඉදිරියේ තිබෙන PQ සිරස් ගොඩනැගිල්ල. දැන් AB ගොඩනැගිල්ල තියෙනවානේ. මෙතනින් 12 මෙහාට ගියාම තව සිරස් ගොඩනැගිල්ලක් තියෙනවා. සිරස් ගොඩනැගිල්ලක් තියෙනවා නේද? ඔව්. හරි. අන්න එතකොට සිරස් ගොඩනැගිල්ලක් තියෙනවා. දැන් මට කියන්න ඒ ගොඩනැගිල්ල මේකට වඩා උසද නැද්ද? උසයි. ඒක කොහොමද කියන්නේ? මේ ගොඩනැගිල්ලට වඩා ඒ ගොඩනැගිල්ල උසද නැද්ද? ඇයි කොහෙන්ද බලන්නේ? PQ සිරස් ගොඩනැගිල්ලේ මුදුනේ සිටින් සිටින් නැකුට QE සිටින් නැකුට. එයා කොතනද ඉන්නේ? Q වල ඉන්නේ. එහෙනම් බලන්නේ කොතනද? Q වල නම් බලන්නේ. කොහෙද බලන්නේ? B දිහා. B දිහා බලන්න. එහෙනම් බලනකොට එතනින් මොදුන ආවරෝහණ. එහෙනම් බලනකොට අනිවාර්යෙන් මේ බිල්ඩින් එක උසද නැද්ද? අනිවාර්යෙන්. එහෙනම් අපි උසට යනවා කරමු. බලන්න එතන ඒ ගාන ෂෝක් ගානක් මොකද? එතනදී අවරෝහණ අපි දන්නේ නැහැ බිල්ඩින් එකේ උස. අරකට වඩා කොටද? උසද කියලා අපි දන්නේ නැහැ. right. එහෙනම් අපි දැනගත්තා. එහෙනම් මෙතන 12යි කියලා ගිහින් 12යි කියලා දැම්මා. S මට්ටම ඇඳලා හොඳයි කියලා හිතනවා. අරයාගේ Q ගල. මෙන්න ඇහැ තියෙන්නේ මෙතනනේ. Q වල ඇහැ. ඔන්න ඕක S මට්ටම එහෙනම් B බලන්න B වල එහෙනම් අන්න එතෙන්ට එනවා. හරි. කෝණේ කොහෙද මාක් කරන්නේ? S මට්ටමින් පල්ලෙහා. එහෙනම් මෙන්න මේ කෝණේ. අංශ කීයද? 36යි. right. එහෙනම් වැඩේ හරිද නැද්ද? වැඩේ හරි. හරි මේක ෂෝ ගානක්ද නැද්ද? ඒක ලස්සන ගානක්. ඔව්. ඇයි ඒකේ දරුවෝ හොයා ගන්න ඕනේ? මේක උසද අඩුද? උස උනේ ඇයි? අවරෝහණ කෝණයක් කියන්නේ නේ? හරි. right. අපි යන් ඊළඟට. දැන් මම කියනවා මෙහෙම දෙයක්. මම කායිද මේ අපේ O level වලට ළමයින්ට ඇත්තට මේ දැන් ඔයා හිතන්නකෝ දැන් අවුරුදු ගණන් තිස්සේ ගණන් දීලා තියෙනවා මේ එකම ගණන් ටිකනේ කැරක් ඉන්නේ. නමුත් ඒ වුණාට මේ අපිට හිතන්න පුළුවන් විදියට ගණනක් දුන්නොත් අපේ ළමයින්ට පොඩක් අමාරු වෙනවා. right. හැබැයි මෙහෙමයි. ගණන් වලදී දරුවෝ මෙන්න මේ දේ මතක තියාගන්න. ඔයා ගානට යන්න. ගාන හදාගෙන යන්න ඕන. සමහර වෙලාවට මැද්දට යනකොට තමයි සමහර දේවල් තේරෙන්නේ. ඒ ගාන අපිට පේනවා සමහර. ඊළඟ පියවර පේනවා. දැන් අපිට පළවෙනි පියවර තියන්න නැතුව අපිට බෑනේ අන්තිම පියවර ගැන කතා කරන්න බෑනේ. දැන් මේ ගාන ඒ වගේ ලස්සන ගාන. චුට්ට බලන්න මොකද්ද කියලා මේ තියෙන්නේ. මොකද්ද මේ? දන්න දැනින් පටන් ගන්න. දන්න දැනින් පටන් ගන්න. අන්න. එන පටන් ගන්න මම මෙතන. පියන රහිත. මොකද රහිත කියන්නේ? පියනක් නැහැ කියන්නේ. පියන මිසින්. හරි. එහෙනම් මොකද පතුලේ වර්ගඵලය. අපි මෙහෙම කරමු. මේ දත්ත ටික ඔක්කොම පොඩි රූප සටහනකට ඇතුළත් කරගමුද? හරි පොඩි ඉස්සෙල්ලා අනින්න.
ඔර සිලින්ඩර් එක ගන්න. දැන් පතුලේ වර්ගඵලය කියන 20යි. වර්ග සෙන්ටිමීටර 20යි. පතුලේ වර්ගඵලය දන්නවා. අන්න ඒ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 20යි. මේකේ අරේ විසක් වන සිලින්ඩර් එක උස. සිලින්ඩරේ උස අරේෙන් කීකුණේ යන්නේ. පස්සේ. එහෙනම් අරේ R නම් උස කීයද? 5යි. 5යි වැඩි ඉවරයි. හරි සර්. අන්න අරේ R නැන්ද? මුළු ගානම කියවන්න උස ඇවිල්ලා 5යි R. right okay? 5යි R. දැන් අපිට පුළුවන් මොකක් කරන්නද අපිට පුළුවන්? මොකක් කරන්න පුළුවන්? දැන් අපිට දැන් මෙතන ඇවිල්ලා අපි මොකද්ද මේ හොයන්නේ අපිට? සිලින්ඩරේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය අපි හොයන්නේ. සිලින්ඩරේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. සිලින්ඩරේ එක බාහිර පෘෂ්ඨ වර්ගඵල වෙන සූත්‍රයක් තියෙනවා. මොකද්ද සූත්‍රය? 2πr(h). ඒක දාමු බලන්න. අපි ඒක දාමු. ඉතින් මොනවා කරන්නද දාන්න එපයි. 2πr(h). එහෙනම් දරුවෝ අපි දාමු 2 කියන්නේ 2. දැන් 5ට හැමතිස්සෙම 7 ආදේශ කරන්න ඕනේද? ආදේශ කරන්න ඕනේ මෙතන එහෙම කරන්න යන්න එපා. අමාරු වෙන්නේ නේද? 2 5 ගන්න. 5 ගන්න. ආරුත් දාන්නකො. දැන් h වලගේ r ගේ එකක් දාන්නකො. දැන් මේක සුළු කරන්නකො. දෙවරක් 5 10යි 10යි 5 මොකද දෙන්නේ? දෙන්නෙක් වැඩි වෙනවා. r ලා දෙන්නෙක් වැඩි කරාම r වර්ගය. දැන් ඔන්න පේන්න ගන්නවා අපිට. දන්න සූත්‍රයක් තියෙනවා වගේනේ. අන්න හරි. මේක දන්නවද මේ සූත්‍රය 5r වර්ගය? 5r වර්ගය කියනවා. වෘත්තයක වර්ගඵලය නේ. මේක කතා කරන්නේ සිලින්ඩරයක්නේ. එහෙනම් මේ සිලින්ඩරේ අරේ නෙවෙයි තියෙන්නේ. එහෙනම් 5r වර්ගය කියන සිලින්ඩරේ මේ පෘෂ්ඨයේ වර්ගඵලය නේ. මොන පෘෂ්ඨයද? මේ වෘත්තාකාර පෘෂ්ඨේ. අනේ වෘත්තාකාරයි. පතුල වෘත්තාකාරයි නේ. 5r වර්ගය කියන්නේ වෘත්තයක වර්ගඵලය. හැබැයි මෙතන සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා මේ. පතුල රහිත පියන රහිතයි. පතුලේ වර්ගඵලය 20 කියලා දීලා තියෙනවා. එතකොට මේ 20 මෙතන දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් මේක දැම්මාම 10 ගුණ කරාම අපි හෙව්වේ මොකද්ද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. right. මොකද ගානක් කියන්නේ. පුතේ මතක තියාගන්න මේ જાතිය ගානක් විභාගයට අනිවාර්යෙන්ම අහනවා මෙතන තියෙන්නේ හිතන්න. හරිද? දක්ෂ දරුවන්ටයි හැම දරුවෙක්ටම පුළුවන් අපිට මෙහෙම දේවල් හිතන්න පුළුවන් අපිට අනිවාර්යෙන්. right. එහෙනම් උත්තරේ එනවා අර ලස්සනයි. මේක ලස්සනද නැද්ද ගන්න? ලස්සනයි. ඇයි ලස්සනයි කියලා කියන්නේ? මේක ඉලක්කම් වලට වඩා ආදේශයක්. ආදේශයක් තිබ්බා. මොකද අපේ ළමයින්ට ඉලක්කම් දීලා ගානක් දුන්නොත් මේ දැන් 2πr දීලා ඉලක්කම් ටික දුන්නොත් මේ අපේ දරුවෝ මේ උත්තරේ ගන්නවද නැද්ද? ගන්නවා. නමුත් එහෙම ඉලක්කම් දාලා මේක ගන්න බෑ. මේක හිතන්න ඕනේ. මැද්දට ගියාම නේද උත්තරේ පේන්නේ? right. එහෙනම් අපි ළමයින්ට කියන්න ඕනේ ගානේ නැවතිලා ඉන්නේ නැතුව ගාන හදාගන්න පුළුවන් විදිහට යන්න. ඒතකොට ඔයගලන්ට උත්තරේ පේනවා. මැද්දෙන් පේන උත්තරේ. right. අපි යන් ඊළඟ ගාන. මොකක්ද මේ ගාන? පෙට්ටි දෙකක රූපයේ දැක්වෙන පරිදි හැඩයෙන් හා තරමින් සමාන කාඩ්පත් දමා ඇත. බඳුන් දෙකක් කාඩ්පත් බැගින් බඳුන් දෙකෙන් කාඩ්පත් බැගින් ඉවතට ගෙන එහි එකතුව. ඒ කියන්නේ ඔයා ඕකෙන් එකක් ගන්නවද? ඔයා එකක් ගන්න. ඔයා මේකෙන් ගන්නත් එක. මං ගන්නම් 5. ඔයා ගන්නම් කිව්වට ඔයාට එහෙම ගන්න බෑනේ. ආහුලෙසනේ අපි ගන්නෙ. අපි හිතමුකෝ ඔයා ගන්නකොට එක ආවා. පහද කැමතිව. 5 ආවා. මමත් ගන්නවා. මම ගන්නකොට එනවා 5. හරි. එතකොට අපි දෙන්නා එකතු කීයද? 5යි 5යි 10යි. එතකොට 10යි. අන්න එහෙම නේද මෙතන කතන්දරේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේකට කොටු දලයක් ඇන්දොත් මේ පැත්තට සිද්ධි 4ක් තියෙනවා මේ පැත්තට සිද්ධි කීයක් තියෙනවා? 3ක් තියෙනවා. يعني ඔයාට එක ලැබෙනකොට මට 4 ලැබෙන්න පුළුවන්. ඔයාට එක ලැබෙනකොට මට 5 ලැබෙන්න පුළුවන්. සිද්ධි මේ වගේ වෙන්න පුළුවන්. සිද්ධි කොච්චර තියෙනවද? කොටු දලක් ඇඳලා ලේසියෙන් කියන්න පුළුවන්. කොටු දලක් අඳින්න ඕනේ. හිතලා කරන්න පුළුවන්. යා කොටු දලක් අඳලා පෙන්නමු නේද අපි? පොඩි කොටු දලක් ඕනේ අඳලා පෙන්නමු. ඔයගොල්ලෝ කොටු දලක් අඳින්න අවශ්‍ය නැහැ. ඔයාට පැහැදිලි ඉන්න අපි අඳිනවා. හරිද? right. අර පැත්තේ 1 2 3 5. අර පැත්තේ 4 5 7. ඒ කියන්නේ මේ කතරයක් ගැහුවොත් මෙතන මොකක්ද වෙන්නේ? ඔයාට එක ඇවිල්ලා මට 4 ඇවිල්ලා. ඒතර ඒ සිද්ධිය විතරද වෙන්න පුළුවන්? නෑ. නෑ තව සිද්ධි ගොඩක් තියෙනවා. එන සිද්ධි ටික ඔක්කොම කතර ගහලා දානවා. දැන් අපි අය ගොඩක් වෙලාවට මෙතන හිතන සිද්ධි 7යි කියන්නේ කියලා. සිද්ධි 7 නෙමෙයි තියෙන්නේ නේ. සිද්ධි ඔක්කොම කීයක් තියෙනවද? 4යි 3යි 12ක් තියෙනවානේ. 12ක් තියෙනවානේ. 12ක් තියෙනවා. අපෙන් අහන්නේ මොන සිද්ධිය ගැනද? අපෙන් අහන්නේ මොන සිද්ධිය ගැනද? කාඩ්පත් වලින් විතර ගත්තද? කාඩ්පත් වල එකතු 10ට වඩා වැඩි
10 ආවොත් 10ට වැඩිද? 10 ගන්න බෑ. ඇයි 10ට 10ට වැඩි කිව්වොත් 10ට බෑනේ. 10ට වැඩි කිව්වොත් ඒක ගන්න බෑ. එහෙනම් 10ට වැඩි. එහෙනම් මොන දෙක එකතු වුණොත් එන්නේ? එක ගන්න. එකෙන් එක එන්නේ නෑ. ගත්තොත් එන්නේ නෑ. 8 නෙන්නේ උපරිම. දෙකෙන් ගත්තත් එන්නේ නෑ. තුනෙන් ගත්තත් එකක් එනවා. කොහෙද එන්නේ? අයි 3යි 7යි 10 10ට ආයේ ගන්න බෑනේ. ඊළඟට පහ ගත්තොත් 10 බෑ. අන්න එකක් එනවා. අන්න රවුන්ඩ් කරා. එහෙනම් උත්තර කීයද 12 කීයද? 12න් එකයි. 12න් එකයි. ඒක ෂෝ ගානද නැද්ද? ඒක ෂෝ ගාන. හරි ලස්සනයි. රයිට්. බලන්න. රූපේ දැක්කම තොරතුරු ඇසුරින් x සහ y යගේ සොයන. දැන් අපේ ඔයාලා යන කාලේ අපේ ළමයි දැක්ක ගමන් මේ ඉසෙන් දකුණු දැක්ක ගමන්ම ඉතින් ඒකාන්තර කෝණ හොයනවා. ඒකාන්තර කෝණ හොයන්න බෑ. රේඛා මොන වෙන්න ඕනද? සමාන්තර. රේඛා සමාන්තර නැතුව දරුවෝ කවදාකවත් ඒකාන්තර කෝණ හොයන්න යන්න එපා. හරිද? හරි. එහෙනම් අපි බලමු මේකේ ඒකාන්තර කෝණ නැහැ. හැබැයි ඔයාලට පේනවා මෙතන ත්‍රිකෝණ දෙකක් පේනවා නේද? මේ නිකන් මොකද්ද වගේනේ? පාද දෙකකුත් සමාන වෙනවා. මාධ්‍ය සම. මෙතන පොඩි කෝණයක් දාලා තියෙනවනේ. අංශ ගන්නවා. එනේ එහා පැත්තට අංශ කීයද? 90. මෙතන අංශ ගන්නවනේ. ඔව්. දැන් මේ කෝණ මේ ත්‍රිකෝණ දෙක මොන ත්‍රිකෝණ දෙකද? ත්‍රිකෝණ දෙකන්නේ. ඔව්. ත්‍රිකෝණේ ත්‍රිකෝණ දෙක කර්ණයන් දෙක මොනවද වෙලා තියෙන්නේ? සමාන වෙලා. ත්‍රිකෝණ දෙක කර්ණයන් දෙක සමාන වෙලා තවත් පාදයක් මොකද වෙලා තියෙන්නේ? සමාන. එහෙම වුණොත් මේ ත්‍රිකෝණ දෙක මොනවද වෙන්නේ? කර්ණපාලතේ අංග සම වෙනවා. අංග සම ත්‍රිකෝණ වල මොනවද වෙන්නේ? අනුරූපාංග සමාන වෙනවා. එහෙනම් ළමයා දැනගන්න ඕනේ ABC ත්‍රිකෝණයේ අංග සමයි CED. අන්න එකට ලකුණක් දෙනවද නැද්ද? කර්ණපා. ඒක ලියන්නම ඕනේ අනිවාර්යෙන්. ඒකට ලකුණු එකක් දෙනවා අනිවාර්යෙන් මෙතන. අපි ඒක ලියන්න ඕනේ දරුවෝ. රයිට්. ඒක හඳුනා ගන්න ඕනේ. අන්න එහෙම ලිව්වා. කර්ණපා කියලා ලිව්වා. කර්ණපා. පා. ඕකේ. හරි. එහෙනම් හරි. දැන් ඔයා බලන්න එහෙනම් එතකොට හරි අංග සම වුණා. අංග සම වුණා අනුරූපාංග සමාන වෙන්න බෑ. මෙයාට අනුරූපාංගය මොකද්ද? මෙයා ඉන්නේ මේ ඉරි දෙකක් ගහපු එකට ඉස්සරහින්. එහෙනම් ඉරි දෙක ගහපු ඉස්සරහ. එහෙනම් මෙයා ඉරි දෙක මෙතනත් x ගන්න ඕන. පොඩකින්. මේක ඉස්සරහ කවුද ඉන්නේ? 60නේ. මේ රේඛා BC රේඛාව ඉස්සරහ කවුද ඉන්නේ? 60. එහෙනම් ඒ වගේ මෙතන රේඛාවක් වෙන්න CD රේඛා. CD රේඛා. y සමානයි කෙලිම කීයද? අංශක 60. y සමානයි 60යි. අපිට ඕන ලියන්න පුළුවන් ලියන්න ඕනේ නැහැ. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග මොකද වෙන්නේ? සමානයි කියලා. x කොහොමද වෙන්නේ? 90ක් දන්නවා නම් 60ක් දන්නවා නම් x වෙන්නේ. කෙලිම උත්තරේ දාව එකපාරටනේ. ළමයින්ට අපේ දරුවන්ට මේක පුළුවන්. උත්තරේ 90යි 60යි කීයද? 150යි. උත්තර කීයද? 30යි. 30යි. එහෙම 30යි මම කියලා වරදක් නැහැ නේ. නෑ ප්‍රශ්නයක් නෑ. අපි යන් ඊළඟට. ඒක නම් මේ ඔයාලට හදන්න පුළුවන් ගන්නවා. අනිත් කරත් ඔයාලට හදන්න පුළුවන්. බාහිර කැම්පස් දෙක කරලා ඉතින් මාඩි කරන්න පුළුවන්. right ඔන්න බලන්න දැන් මේක අහන්න නම් එන්න ඉඩ තියෙන ගොඩක් කලාවට. මොකද්ද මේ? අපිට මතකද වන් බෙගුදුරි නීතිය? ඉස්සෙල්ලා මේ දෙන ගුණ කරලා ඉන්නවද බෙදලා ඉන්නවද? වන් බෙදලා තමයි ගුණ කරන්නේ. එහෙනම් අපි මේක ලියාගමු අපිට පහසු නීතියට 15 m වර්ගය බෙදීම 3යි m වෙන. ගුණ කිරීම පදේ දාගමු. 2යි m. හරි එහෙනම් එතකොට මේ දෙන්න බෙදන්න පුළුවන් නේ? ඔව්. 5ට 15ට 5 උත්තර කියුණා. 5. m ට කපලා දාන්න. m කපලා දාම මෙතන මේ දෙක ඉතුරු වෙන්නේ නැත්නම් m ගෙන් එකක්ද? m දෙකෙන් එකයි. m දෙකෙන් එකක් ඉතුරු. ඒ කියන්නේ එතකොට එන්ටත් කපලා යනවා. කවුද මේ? උඩයි කපන්න බැරිද? බෑ. ඩැඩ සුළු කරන්න බෑ අපිට. එහෙනම් මෙතන 5 එනවා මෙතන m එනවා. මොකද එන්නේ? 5යි m සමානයි 5යි m වෙනවා. ගුණ කිරීම 2යි m. එනවා දෙක ගුණ කරන් ඉලක්ක ගුණ වෙනවා වෙනම සංඛ්‍යා 10යි m වල දෙවලට. මේක දිනනවා නම් වාගේ මේ ගාන හරි කිසි ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න ඔයා මෙතන බෙදලා ඉන්න ඕනේ ගුණ කරන්න කලින්. right okay. කුලක ගාන ෂෝක් ගාන නේ. right බලමු කුලක ගාන වල. මේ බෝලේ ඇතුලේ බෝලේනේ. මේ බෝලේ ඇතුලේ බෝලේනේ. කවුද පැටියා? B ඇතුලේ A ඉන්නේ. B ඇතුලේ A ඉන්නේ නේ.
B ඇතුලේ මේ කියන්නේ ඒතර මේකේ උපකුලකේ කවුද? A. කාගේද? B. හරි. එහෙනම් මේ මෙහෙම මේ තියෙන කුලකයේ අවයව ටික නේද දාලා තියෙන්නේ. අවයව ගණනද අවයව ටිකද දාලා තියෙන්නේ. අවයව ටික නේද? ටික දාන්න නැත්නම් අවයව දෙකක් දාන්නේ නෑනේ. මෙතන අවයව දෙකයි මේ වටේ ටික අවයව තුනක් තියෙනවා. දැන් B ගේ ඔක්කොම අවයව කීයක් තියෙනවද? B ගේ ඔක්කොම අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5ක් තියෙනවානේ. දැන් බලන්න මේ හරි ලකුණ වැරදි ලකුණ දැන්. මොකද්ද මේ n කියන්නේ? අවයව ගණන කියන්නේ. ඔව්. කවුන්ට් කරන්න කියලා කියන්නේ ගණන් කරන්න. ඒගේ අවයව ගණන. ඒගේ අවයව ගණන 4යි. හරිද? ඒකේ රවුම ඇතුලේ අවයව කියන්නේ දෙකයි. දෙකයි ලින්කේ. එහෙනම් මේගොල්ලෝ බොරුනේ කියලා තියෙනවා. නෑ වැරදි. එහෙනම් බලන්න. අන්න මෙතන මේ මොකක්ද ඉරි කැලක් ගහලා තියෙන්නේ? A dash. A dash කියන්නේ මන් නෙමෙයි. A නෙමෙයි. A නෙමෙයි. මන් නෙමෙයි. A නෙමෙයි. ආ නෑ. A නෙමෙයි. ඒතර A නෙමෙයි. A නෙමෙයි කියන කුලකයේ ඡේදන වෙනවා කාත් එක්කද? B කුලක. A නෙමෙයි කියන කුලකයේ කියන්නේ A නැතුව අනිත් ටික ඔක්කොමනේ. ඔව් ඔය ටික ඔක්කොම. ඒකත් එක්ක ඡේදන වෙනවා B. එහෙනම් B කියන්නේ මේ ටික ඔක්කොම. ඒ දෙපාරක් ඡේදන වෙනවා කියන්නේ දෙපාරක් නේ. එහෙනම් මෙතන මෙන්න මේ ටික. එහෙනම් කිය 4 7 8. හරිනේ. ඒ කියන්නේ Aට අයිති නෑ හැබැයි Bට අයිති. Aට අයිති නෑ හැබැයි Bට අයිති. එයාට අයිති නෑ මට අයිති නේ. හරියට. දැන් බලන්න මේ. දැන් මොනවා බලන්න. මේ මොකද මේ පණුවෙක් වගේ. සංකේතයක් නේද? සංකේතය මේ ග්‍රීක අකුරක් නේ. ඔව්. ඔව්. එතකොට මේක ඇවිල්ලා සර්වත්‍ර කුලකේ හඳුනන සංකේතනේ. n සර්වත්‍රය. සර්වත්‍රය අවයව ගන්න. සර්වත්‍රය කියන්නේ මුළු ඔක්කොමද නැද්ද? කොටුව ඇතුලේ ඔක්කොම. ඔක්කොම කියන්නේ ගණන් කරන්න උනන් ගන්න. 1 2 3 4 5 6 7ක් තියෙනවා. මුදිරන්නේ. දැන් ෆිනිෂ් එක ඉවර අපි ඇරිලා. මේ ගානත් ඔයාට දරුවෝ මේ ගාන අපිට ගුණෝත්තර ශ්‍රේණියේ දැනුම තිබ්බට මේ ගාන හදාගන්න බෑ. දැන් සමහරක් අපේ දරුවන්ට දැනුම තියෙනවනේ උන්ට. ඒගොල්ලන් නැත්නම් මොකද්ද? හිතන විදිය. අපේ දරුවෝ හැබැයි දක්ෂද නැද්ද? මේගොල්ලෝ දක්ෂයි. මේගොල්ලෝ ගොඩක් දක්ෂයි. දක්ෂයි. ඔයගොල්ලෝ හිතන්න පටන් ගන්න. දැන් බලන්න මේ ගානට හදන විදිය. අපි සංකේත ටිකත් එක්ක පටන් අරගෙන ගුණෝත්තර ශ්‍රේණියක දෙවන හා තුන්වන පදවල අයිති 8යි. දෙවන හා තුන්වන පදේ ගුණෝත්තර ශ්‍රේණියක රටාවක් තියෙනවද නැද්ද? අර වැඩි වෙ කියන්නේ. පළවෙනි පදේ A නම් පළවෙනි පදේ A නේ. දෙවන පදේ මොකක්ද එහෙනම්? AR. AR. තුන්වෙනි පදේ මොකද්ද? AR ගේ වර්ගය. AR ගේ. ඒ කියන්නේ අර දර්ශකයේ පදේට වඩා එකක් මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු. ගුණෝත්තර ශ්‍රේණියක ඕනම පදයක් ගන්න සූත්‍රය මොකක්ද? Tn සමානයි AR ගේ n ඍණ 1. අන්න හරි. එහෙනම් මට ඒවත් මතක් වෙන ඔක්කොම ටික මතක් වෙනවා. ඔයාලට මතක් වෙන්නේ නැති මේවා. දැන් එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක දෙවන හා තුන්වන පදවල. දෙවන පදේ කියන්නේ මොකද්ද? AR. AR. තුන්වන පදේ ප්ලස් AR වර්ගය. කීයද? සමානයි. දැන් අපේ දරුවෝ මෙතෙන්ට ඇවිල්ලා කල්පනා කරනවා මාර විදියට. ඔතේ මාර විදියට කල්පනා කරලා ඒගොල්ලෝ දැන් කියනවා මෙතන මේ දෙවන පදේ ඍණාට. දැන් ඒගොල්ලෝ මොකක්ද නේද කරන්නේ? ගොඩක් දරුවෝ මේ ඍණාට මෙතෙන්ට දානවා. ඍණාට දැම්මොත් හොයාගන්න පුළුවන් උත්තරේ. ඇයි බැරි? දන්නේ නැති දෙන්නේ කියනවා. එහෙනම් අපේ දරුවෝ මේ ඍණාට මෙතෙන්ට දැම්මොත් එහෙම ගාන හදාගන්න බෑ. එහෙනම් අපි මොකද්ද මේකට කරන්නේ? මේක පොදු සාධකයකට. අපි බලමු පොදු සාධකයක් කියලා. අපිට ගන්න පුළුවන් මේකේ A පොදුයි R පොදුයි අපිට ගන්න පුළුවන් AR. අපි ගත්ත AR ගත්තාම අතන එකක් එනවා. ධන අතන එනවා R විතරයි එන්නේ නේ. සමානයි 8 එනවා නේද? ඔව්. දැන් ඔයාට බැරිද මේ ARට ඍණාට දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි? දෙවන පදේනේ. ඔව්. ඒ දෙවන පදේ කියන්නේ AR නේ. ඒකට දාමු ඍණාට. වරහන් එක ධන R. මේ වටක් ආවා. දැන් මේ සමීකරණය මේක ඍණාටෙන් බෙදලා මේ පැත්තට ඍණාටෙන් බෙදන්න පුළුවන් නේද? ඇයි මේ ඍණාට නැති කරගන්න බෑ අපි? එයා මෙයත් එක්ක ගුණ වෙලා. ගුණ වෙලා ඉන්නේ. අයින ඍණාටෙන් බෙදලා. කවුද අතන ඉන්නේ? එක ධන R වෙනව නේද? එක ධන ධන R සමානයි. මෙතන කියලා දෙන්න පොඩ්ඩක්. 8 8 බෙදුවම කීයද? 1යි කියලා මම දන්නේ. මොන එකද? ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ඍණ උත්තරයක්. දැන් කවදාද හොයන්නේ? R හොයන්න. R හොයන්න. අරමුණ දෙන්නවා R නේ. එහෙනම් අපි ධන එක දාමු එහා පැත්තට නේ. R සමානයි වෙනවා කීයද ඉන්නේ? ඍණ 1. උත්තරේ R සමානයි කීයද එන්නේ? 2 ඍණ 2. ඇයි මේ ඍණ 1යි ඍණ 2 දෙකක් එනවනේ.
ත්‍රිකෝණ සමාන නම් හැම වෙලේම ඔයා හිතන්නේ මේ ගාන ගැන මොකද්ද? මේක ලස්සනද නැද්ද? ලස්සන. ඇයි අපේ දරුවෝ මෙතනට රිනාට දාගත්තොත් හදන්න පුළුවන්? බෑ. බෑ හදන්න බෑ. ඒගොල්ලෝ උත්සාහ ගන්න. එහෙනම් ගානක මතක තියාගන්න මග නවතින්න එපා. දිගටම ඔයගොල්ලෝ යන්න ගාන. මේ ගාන යනකොට අපිට අවසානයේ පේනවා මැද්ද යනකොට අවසානයේ පේනවද නැද්ද? පේනවා. රයිට්. පල්මොඩිය තියන්න ඕනද නැද්ද? තියන්න. රයිට්. අපි යන් ඊළඟ ගානට 16. රයිට්. ඒවි වෘතේ විස්කම් අන්න මේ මතක තියාගන්න ඕන මොකක්ද? මන්නක් දවසේ ඉනහ වෙන නෙමෙයි. හරිද? මතක තියාගන්න ඕන මොකක්ද? විස්කම්බයක් කිව්ව ගමන් විස්කම්බේ දෙකර වලින් වෘතයේ මතට යන කෝණය කීයද අනිවාර්යයෙන්? කොමේක AB විස්කම්බේ. මේකේ විස්කම්බේ. අනේ එහෙම එකක් නෑ. දීලා තියනවා. මේ පැත්තට දිනන්න අනුවදන් මේ තැන් වලට වහාම දාන්න ඕන අනුවයි. දාගත්තා. ඔයාලට පේනවද මෙහෙම උඩට මෙතන x නම් මෙතන කීයක් කියලා? x. මොකක්ද ඒක රීසන් එක? එකම කණ්ඩේ කො. එහෙනම් දැන් x වලට පුළුවන්ද බැරිද? a d b ත්‍රිකෝණයෙන් පුළුවන්. රයිට් එක ගාලා අපි x වල පෙන්නමු මේකලට. x එකතු කිරීම අනුව එකතු කිරීම 25 සමාන 180. හරි සරලයි. නැගලා එකතු කළා දාන්න. x එකතු කිරීම 115 සමාන 180යි x සමානයි 180 අඩු කිරීම 105. අන්සර් එක කීයද 65ක් කියනවා නේද? ඒක තමයි ඒකක් තියෙනවා මාගන්න. කොහොමද උක? එළියේ නේද? ඔය එළියේ කියන්නේ අර අන්න මෙහෙම පාදේ උනා කරලා දික් කරලා වෘත්තත්‍රස්සේ පාදේ දික් කිරීම සඳ බාහිර කොනේ ඊ අභ්‍යන්තර සම්පූර්ණ මොකද වෙන්නේ? සමානයි. එළියෙන් මෙහෙම මේ y සමාන වෙන්නේ ඇතුළට පැන්නා උඩ බැලුවා. ඇතුළට පැන්නා උඩ බැලුවා. එහෙනම් මෙතන වෘත්ත චතුරස්‍රයක් තියෙනවද නැද්ද? ඕනේ. ශීර්ෂ හතර වෘත්තේ මත තියෙනවනේ. එහෙනම් කෙලින්ම y සමාන වෙනවා කියලා කීයද? x. එහෙනම් ලියන්න y සමානයි 65යි. හරි ලේසි ගන්න. right ඉවරයි. මේක නම් මං හිතන්නේ මේක හදලා දාන්න මේගොල්ලන්ට මේවා පුළුවන්ද බැරිද? හරි සරලයි. හැබැයි ප්‍රථම සංඛ්‍යාවල ලියන්න ඕනේ. ඒක පුළුවන්. මම ළමයි මේ දරුවෝ එකක් ලස්සනට හදයි right. මේ තුන්දෙනාගේ වෙන වෙනම 6 ඒ වර්ගයේ b කියන එක 6 ලියා ගන්නට ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට. ඒතර දෙවරක් 3. හැබැයි වර්ග තියෙන ඒවා ඒ විදියටම තියන්න. ඒ වර්ගයේ b. ඊළඟට 8යි ab ලියන්න පුළුවන්. 8 කියන්නේ දෙක වැඩි කිරීම දෙකනේ. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය. බල තියෙන ඒවා ඒ විදියටම ලියන්න. ඒ වැඩි කිරීම b. 4යි 4 ලියන්න පුළුවන් දෙවරක් 2. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය වතාවක් a. දැන් කුඩා පොදු ගුණාකාරය වත්තේ අපි දන්නවා සියලුම පද ගන්නත් ඕනේ ලොකුම පදේ ගන්නත් ඕනේ. එතන මෙතන දෙකේ ඒවා තියෙනවා 3 ඒවා තියෙනවා a ගේ ඒවා තියෙනවා b ගේ තියෙනවා. එහෙනම් දෙකේ වලින් ලොකුම කෙනා දෙකේ 3. දෙකේ 3 වැඩි කිරීම 3 එක්කෙනයි ඉන්නේ යාව ගත්තා. a වලින් a ගේ වර්ගය ගත්තා. b ව ගත්තා. සියලුම පද ගන්නත් ඕනේ ලොකුම එක්කෙනා ගන්නත් ඕනේ. එහෙනම් 2 3 8යි 8 වරක් 3 24යි a වර්ගය b. ඒක හදන්න ඉවරනේ. ලස්සනට හදුවනේ ඒක. හරියන. ඊළඟ අබ්බගම මේකේ. සිලින්ඩරයක පතුලේ වර්ගබල 154ක් කරනද ඒ උස ත්‍රිකෝණයේ මොකද කියවන පැටලෙනවා මට මේක. මොකද එකක් තියෙනවනේ. එකම ගාන නෙමෙයි. මොකද ත්‍රිකෝණ ප්‍රිස්මයක උස සම්බන්ධ කරලා තියෙන. අපි මේකතර ගාන පටලව ගන්න නැතුව කියවන්න ඕනද නැද්ද මේක? හිමින් කියවන්න ඕනේ. ඔව්. සිලින්ඩරයක පතුලේ වර්ගබල 154ක් වර්ග සෙන්ටිමීටර් 154ක් වන අතර එහි උස ත්‍රිකෝණ ප්‍රිස්මයේ උසමෙන් දෙමුනේ. මේ වස්තු දෙක අපෝඩේ දෙක මාදිද? සිලින්ඩරයක් තියෙනවා. හරිද? ඒකේ පතුලේ වර්ගඵලය කීයද? 154යි. පතුල කියන්නේ ඒකනේ 154යි. හරිද? ඒකක දාන්න ඕනේ නෑ අපිට. හරිද? 156යි. ඒතර වන අතරේ උස ත්‍රිකෝණ ප්‍රිස්ම ත්‍රිකෝණ ප්‍රිස්මය පොඩි නේ අපිට පොඩි රූප සමනක් හදමු. පොඩි
ත්‍රිකෝණෙදී උස අතර අඳිමු අපි. ඔය පැත්තට අඳිමු. ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මය. ඔයා මට කියන්නේ මේ ප්‍රිස්මයක පරිමාව හොයන්නේ කොහොමද කියලා? හරස්කඩ වර්ගඵලය උස. හරස්කඩ වර්ගඵල මේ හරස්කඩ වල පෙන්නන්නේ. මේ දකින්නට වඩා මතක් වෙන චොක්ලට් జాතිය. මොකක්ද ඒක? චොක්ලට්. හරි. එහෙනම් මේක මේ හරස්කඩ වර්ගඵලයේ මේක දිගින් හරි ඔක අනිත් පැත්ත හැරෙවොත් උසනේ. උසෙන් වැඩි කරොත් මේක පරිමාව වෙනවනේ. තව මොනවද මේ කියන්නේ? ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ප්‍රිස්මයේ උස මේ පැත්තට අනිත් පැත්ත හරවන්න වෙනවනේ. උසෙන් කී ගුණයක්ද? දෙගුණයක්. එහෙනම් මේක x වෙනවනේ මේ කීයද? 2x. ඒක x. මේක 2x. දැන් තව මොනවද කියන්නේ? අන්න ඒගොල්ලෝ කියනවා ඝන වස්තු දෙකේ පරිමාව මොනවා වෙනවද? සමාන. එහෙනම් මේකේ පරිමාව මේකේ පරිමාණ මොකද වෙන්නේ? සමාන. ළමයි දැනගන්න ඕන දෙයක් තියෙනවා. සිලින්ඩර් එක පරිමාව වෙන සූත්‍රයේ ෆයි ආර් වර්ගයේ h බව ඇත්ත. නමුත් අපි දන්නවා හරස්කඩ ඒකාකාර ඕනම ඝන වස්තුවක හරස්කඩ ඒකාකාර ඕනම ඝන වස්තුවක පරිමාණ කොහොමද? හරස්කඩ වර්ගඵලය ඒක උසින් වැඩි කරන්න ඕන. එහෙනම් දැන් අපි ගහන්න මොකද? ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය. අපි මේ මූණතේ වර්ගඵලයේ සංකේතයක් දාමුද a කියලා. හරි. අපි දාමු a කියලා. හරි. එහෙනම් අපි ගමු මේකේ පරිමාව a වැඩි කිරීම කවුද? x. ඒ ගුණ කිරීම x කියලා එනවා. ඒක සමාන කරනවා අපිට මොකටද සමාන කරන්නේ? 154 වැඩි කරනවා 2x කේ. හරි. 2x. 154 වැඩි කරනවා 2x කේ. හරස්කඩ ඒකාකාරයි කියලා මොකක්ද? හරස්කඩ ඒකාකාරයි කියලා කියන්නේ දැන් බලන්න මේ සිලින්ඩරේ අපි ගමු චොක්ලට් රෝල් එකක් ගමු මේ චොක්ලට් රෝල් එක දිග එකක් ගමුකෝ. ඒක දැන් මේක මේ වෘත්තේ මෙහෙම කපාගෙන යනකොට ඒ වෘත්තාකාර හරස්කඩ දිගටම එක විදියට එනවද නැද්ද? කොහෙන් කැපුවත් එකම විදිහයි. කොහෙන් කැපුවත් එකම. අපි දැන් වාගේ හිතන්නේ බලන්නකෝ දැන් මේ කේතුවක් අපි ගන්නවා. කේතුවේ කපනකොට මේ වෘත්තයේ වර්ගඵලය වෙනස් වෙනවද නැද්ද? කේතුවේ දැන් මේ ලොකුයි පොඩි. ඒතර ඒක කේතුව ඒකාකාරද? නැහැ. හරස්කඩ ඒකාකාර නැහැ. හරි. එහෙනම් මෙතන ඔයා x a1 වට ඕනේ. ටාගට් එක a1 නේ. එහෙනම් මොකද කරන්නේ? x වයින් කරනවා. දැන් බැල x කින් බෙදමු. මෙතනත් x කින් බෙදමු. අපල ගියා. ඒ තනි වෙනවා. මෙතන කැපෙනව නේද? වැඩි දඟලන්න ඕනේ නැහැ ගණන් හදනකොට නේ. අදාළ ඒවා කැපිලා යනවා. අනවශ්‍යව කැපිලා යනවා. ඔය අනවශ්‍යවට කලබල වෙන්න එපා. අනවශ්‍යව නැති වෙනවා. අනවශ්‍යව ගැන හිතින් ඉන්න එපා. 308යි. වර්ග සෙන්ටිමීටර්. ලස්සන ගණන් නේද ඒක? අද දවසේ අද මුද්ද ලස්සන ගණන්. රයිට්. දැන් බලන්නකෝ. DAD PQR ේ සමාන්තර රාශිය PQ ගේ මධ්‍ය ලක්ෂ්‍ය T වේ. අපිට වේගෙන් කරන වැඩිද දන්නේ නැහැ. වැඩි නෑ නේ. නවත්තලා බලන්න පුළුවන් වීඩියෝ. පුළුවන්. හැබැයි මේගොල්ලන්ට මේ වේගින් කරන ප්‍රශ්නයක් නෑ. මේගොල්ලන්ට දැනුම තියෙන ඕන තරම්. මේක මේ මතක් කිරීමක් විතරයි යන්නේ. පන්තිදී මීට වඩා සරලව අපි ඉන්සරේ කියලා දීලා තියෙනවා මේගොල්ලන්ට. දැන් ප්‍රශ්නයක් නෑ. බලමු. DAD PQR ේ සමාන්තර රාශිය PQ මට මේ මධ්‍ය ලක්ෂ්‍ය කියනකොට මතක් වෙන එකක් තියෙනවා. මොකද්ද මතක් වෙන්නේ? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ප්‍රමේය මතක් වෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ ඉතින් අර රේඛාවක මැද කියන එකනේ. එතකොට මෙතන මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයක් තියනවාද? බලමු අපි. වැදගත්ම දේ තමයි අපේ දරුවන්ට කියන්න ඕනේ දේ තමයි රූප සටහනක දත්ත ටික දාගන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් ඔයා රූප සටහන දත්ත ටික දාගන්න. නැතුව මේ රූපෙ දිහා බලන් හිටියත් මොකුත් පේනවද? නැහැ. පේන්නේ නැහැ. අපි නේද? DAD PQ සමාන්තර ආශ්‍රය. එන සමාන්තර ආශ්‍රයක් කියවම සම්මුඛ පාද සමානයි තවුනද කියන්නේ? සමාන්තර ආශ්‍රය ලක්ෂණ ටික කියනවා. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. විකර්ණයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. තව එකක් තියෙනවා. සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර. සමාන්තර සිපුව මේක අනිවාර්යෙන් වෙනවා. තව එකක් තියෙනවා. ආවලන කල්පනා කළා විකර්ණ දෙක එකිනෙක ඇඳහම මොකද සමච්ඡේදනය වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. එතකොට එහෙනම් අපි ආයෙ කියමු සමාන්තර රාශියක ලක්ෂණ. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි. විකර්ණයක් මගින් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. සම්මුඛ කෝණ සමානයි කියවනේ. අපි මුලින්ම කියමු. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. එක විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. හැබැයි සමාන්තර රාශියක් කිව්වට පස්සේ සම්මුඛ පාද කොහොමවත් සමාන්තරද නැද්ද? සමාන්තර. ඒක සමාන්තර රාශියක ලක්ෂණයක් නෙමෙයි. සමාන්තර රාශියක් නම් ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. තියෙන්න ඕන දෙයක්.
එහෙනම් මෙතන අපි ඔය කිව්ව දත්ත ටික දාමු බලන්න. අන්න එයා සමාන්තරයි. මෙයත් සමාන්තරයි. මේකත් සමාන්තරයි. මේකත් සමාන්තරයි. දැන් මේක 8 නම් මේකත් කීයද? 8යි. ඉතින් මේක දෙකට බෙදලා නේ තියෙන්නේ. එහෙනම් මේක 4යි මේක 7යි. අපි අන්න එහෙම තමයි එකිනෙක දත්ත ටික දාන්න ඕන ගන්න. නැත්නම් බෑ. මේක 12 නම් මේකත් කීයද? 12. මෙතන මධ්‍ය ලක්ෂණය තියෙනවා. මධ්‍ය ලක්ෂණය විලෝමයේ තියෙන්නේ. මෙයාගේ මැද්දේ ඉඳන් තව එක්කෙනෙක්ට සමාන්තරව රේඛාවක් එනවා නේ. මේගොල්ලෝ ගාන කියනවා නේද මෙතන? TUPS සමාන්තරයි. දැන් මේ දෙන්න සමාන්තරයි කියලා දාන්න. TUPS නේද සමාන්තරයි. මෙයයි සමාන්තර වුණත් කොහොමද මේ දෙන්න සමාන්තරයිනේ. මේ දෙන්න සමාන්තරේ ඉඳලා මෙයයි සමාන්තරයි. මෙයයි සමාන්තර නම් මෙයයි මොකද වෙන්නේ? සමාන්තරයි. right okay. එහෙනම් අරයාගේ මැද්දේ ඉඳන් තව එක්කෙනෙකුට සමාන්තරව අඳින රේඛාවෙන් මේ පාදය සංඡේදනය වෙනවා. එහෙනම් මේ පාද දෙකට බෙදෙනවා. දැන් ඔන්න ඔය දැම්මේ මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය. දැන් මේකට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මේ පාද දිග හොයා ගන්න බැරිද? මේ බලන්නකො දත්ත. PR 10යි. එහෙනම් මෙතන 5යි මෙතන කීයද? 5. දැක්කද? ගාන කියවන්න ඕනේ හැමතිස්සෙම. දැන් මේකට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ දාන්න බැරිද? මෙයාගේ මැද්ද. මැද්දයි යාකරන රේඛාව තුන්වෙනි පාදේ මොනවද වෙන්නේ? ඒකෙන් අඩ 12 නම් මෙතන කීයද? 6. දැන් මොකද්ද මේ අහන ප්‍රශ්නේ? QRUT trapezium මේ පරිදි trapezium තියෙනවා. මෙතන මේක පරිමිතිය ගන්න වටේ දිග. වටේ දිග ඔක්කොම දැන් තියෙනවද නැද්ද? පාද 4 එකතු. පාද 4 එකතු. ටක්කල දාන්න උත්තරේ ගන්න අපිට. විසි හතයි හරිනේ අපිට හරිනේ රයිට්. එහෙනම් අපි දාලා අපි 20 වෙනි ගානට ටක් ගාලා. අපි දැන් ගණන් 20 වෙනි ගානේ ඉන්නේ අපි. මේ ගානක් විගහට එනවද නැද්ද අනිවාර්යෙන් ප්‍රස්තාර සම්බන්ධ එකක්. එනවා. දැන් මේ ගාන පොඩ්ඩක් දීලා තියෙන්නේ වෙනස් විදියකට නේද? 3 2 ලක්ෂය හරහා යන්නා වූද දැන් ඔයා දන්නවද අනුක්‍රමණය වෙන්නේ කොහොමද? ලක්ෂ දෙකක් ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම. ලක්ෂ දෙකක් දුන්නොත් ඔයා මොකද කරන්නේ? අනුක්‍රමණය වෙනවා. අනුක්‍රමණය වෙනවා. ඔව් ලක්ෂ දෙකක් දුන්නොත් එහෙම නේද? ලක්ෂ දෙකක් දුන්නොත් ලක්ෂ දෙකේ අකරන්න පුළුවන් නේ. හරි. දැන් අපිට ලක්ෂ 1යි දීලා තියෙන්නේ. යන්නා වූද y අක්ෂය ඍණයේදී ඡේදනය. මේ අන්තඛණ්ඩය කියන්නේ මොකද්ද? අන්තඛණ්ඩය කියන්නේ ඔය ප්‍රස්ථාර රේඛාව y අක්ෂයේ කපන තැනට මූල අක්ෂයේ සිට දුර නේද? ඔව්. right. එහෙනම් බලන්නකො මේක එතකොට අපිට පොඩි කටු සටහනක් අඳින්න පුළුවන්. අපේ දරුවන්ට පොඩි කටු අක්ෂ පද්ධතියක් අපි අඳිමු. අක්ෂ පද්ධතිය ඇඳලා පෙන්නන්න පොඩ්ඩක් දරුවන්ට මෙන්න මෙහෙම. දැන් අපි දන්නේ මෙතන ඍණේ පල්ලෙහාට තියෙනවා. එහෙනම් මෙතන ඍණේකින් යනවා. ඍණේකින් යනවා. නැත්නම් යනවා. මෙන්න මෙතන අන්න ඍණේක. මේ ප්‍රස් එක්ක මෙහෙම යනවා, එක්ක මෙහෙම යනවා. 3 2 තියෙන්නේ මේ හරියනේ. එහෙනම් ප්‍රස්ථාරේ මෙහෙම යන්නේ. දැන් 3 2 හරහා යනවා. 3 2. right. මෙතන කණ්ඩායමේ වාට ලියන්න පුළුවන්ද බැරිද? මෙතන x ගේ කණ්ඩායමේ කීයද? බිංදුව. එහෙනම් බිංදුවේ නේ. ලක්ෂ දෙකක් ආවා නේද? දැන් ආවා නේද ලක්ෂ දෙකක්? දැන් අනුක්‍රමණය එහෙනම් m කියන්නේ මොකද්ද? මොකද අපි m කියලා කියන්නේ? y කණ්ඩායක වෙනස බෙදෙනවා x කණ්ඩායක වෙනස. අපි අඩු කරනකොට එකම දිශාවට අඩු කරන්න ඕනද නැද්ද? ඔව්. දෙකෙන් ඍණයක තුනෙන් බිංදුව. හරි. දැන් ගන්න ලස්සනට ඒක. ඔන්න වරද්දට දැන ඍණයි තිබ්බොත් මේ වරහණක් දාලා මොකද දාන්නේ? ගුණ වෙලා එදෙන්න ධන වෙනවා. දෙක ධන එක බෙදීම. තුන බෙදුවා ගියාම කීයද? 3යි. 3 තුනෙන් බෙදුවම 1යි. එහෙනම් අනුක්‍රමණය හරියද නැද්ද? අනුක්‍රමණය හරි. එහෙනම් දැන් අපිට කියන්නේ රේඛාවේ සමීකරණ ලියන්න.
මේ වගේ සල් රේඛාවක පොදු සමීකරණය මොකක්ද? සමානයි mx ධන c. y සමානයි mx ධන c තමයි පොදු ආකාරය. ඒකේ m හොයාගත්තා. c එක විතර පේනවද නැද්ද? C කියන්නේ අන්තක්කාණ්ඩය. අන්තක්කාණ්ඩය c කියන්නේ මේ ඍණේකාරා යනවනේ. එහෙනම් අපිට ලේසි ලියන්න y සමානයි mx ධන c. එහෙනම් ඒක දාමු අපි එක දාමු එකයි. එක දාන්න ඕනේද? නෑනේ. කවන්න දාලා දීමු නේද? ඍණේක. දැන් මගේ වරදක් නෑ නේද? නෑ වරදක් නෑ. මේක හදලා ලියවන්න නැහැ. මේක හදලා ලියන්න පුළුවන්. අන්න x ඍණ 1 අන්න y සමානයි x ඍණ 1 කියලා එනවා. දැන් තේරෙනවද කියපු දේ පැහැදිලිද? ඔන්න දැන් සමහරක් කලාවට අපේ දරුවෝ බලනවා මෙතන සර් අපිට කියලා දුන්නේ කලක්ෂ දෙකක් දුන්නානේ අනුක්‍රමණය හොයන්න කියලා. අපි මේ ගාන හදන්න තව ක්‍රමයකුත් තියෙනවා. මේ අගය y සමානයි mx ධන c ට ආදේශ කරලා ඍණ 1 c ට ආදේශ කරලා m හොයන්න බැරිද පුළුවන්ද? ඒත් පුළුවන්. right. නැත්නම් මෙහෙම ලක්ෂ දෙකක් කරන් හදන්න පුළුවන්. දක්ෂය හදන්න පුළුවන් වෙන වෙන ක්‍රම වලට. හරි. අපි යමු 21 ගාන. right. 100 ෂෝක් ගානක් වගේ මං හිතන්නේ. right. මේකේ නම් අර සමාන්තර කේස් එකක් තියෙනවනේ. සමාන්තර එක අදගත් තියෙනවා. සමාන්තර එකක් තිබ්බොත් අපි ගෝවා ඒකාන්තර කෝණ තියෙන පුළුවන්, මිත්‍ර කෝණ තියෙන පුළුවන්, අනුරූප කෝණ තියෙනවා. ඉතින් ඉතින් අපිට බලමු. සෝරෝ වත බලමු. මේක සමාන වෙන්නේ මේකට නේ. පොඩක් ඉන්න කියනවා. මේක ස්පර්ශකයක් කියනවා නේද? ඔව්. ස්පර්ශක ලක්ෂයේදී යදි අරය මොකද වෙන්නේ? අංශක 90ක්. ස්පර්ශක ලක්ෂයේදී අරයක් ඇන්දොත් ඒක අරය ස්පර්ශකයට ලම්බ වෙනවා. ඒ කියන්නේ මේක මොන කීයක් කරනවද? අංශක 90. දැන් y ඔයාලට හොයන්න පේන්නේ නැද්ද? y හොයන්න පුළුවන් OBC ත්‍රිකෝණය. සරලයිනේ. හොයන්න පුළුවන් මේක. 180 නඩු කරනවා 90 ධන 40 අනුකල උත්තරයක් ගාලා ගන්න 180 කිරීම 94 130 නම් y සමාන අංශක 50යි. ඕකේ හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද මේ ගණන් වල දත්ත දාගන්න එක වැදගත්ම? මෙන්න මේ OA සහ OB දුරවල් දෙක සමානද නැද්ද? එකම වෘත්තයේ කාර්යයන්. එකම වෘත්තය. එහෙනම් අපි සමාන කැලේ දෙයක් ගහමු මොකද හිතෙන්නේ? අන්න සමානයි. right. එහෙනම් මෙයාගේ ඉස්සර x නම් මෙයාගේ ඉස්සර කීයද? x. x. මම කියුවේ ප්‍රොජිනක් තියෙද්ද නැහැ. හරිනේ. මේක සමාන්තරයිනේ. මේක 90 නම් මෙතන කීයද? 90යිනේ. එහෙනම් වැඩේ හරිනේ. එහෙනම් දැන් ආයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කොහොමද නැද්ද? අභ්‍යන්තර කොහොමද 180 දාලා ගන්න. උත්තර x සමාන 45 කියලා දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එහෙනම් අපි එදා x සමාන 45 එච්චර බොළඳ වෙන්න යන්න එපා. දැන් මේ ගානේ මොනවද මේකේ තිබ්බ ළමයා දරුවෝ දැනගන්න ඕනේ මොකක්ද අනිවාර්යෙන්? අරයයි ස්පර්ශක ලක්ෂයයි. අරය තියෙන මේ තියෙන අරය තියෙනවනේ. ඉතින් ස්පර්ශකය. ඒ ස්පර්ශක ලක්ෂයේදී හරි අරය නේද? වැදගත් වෙන්නේ ස්පර්ශක ලක්ෂයේදී හරි අරය. ඊවල තියන්නේ. ඊවල තියන්නේ අරය. අනිවාර්යෙන් මේ දෙන්න අතර කෝණේ අංශ කීයක් කරන අනුමත දැනගන්න. තව පාද සමාන නම් පාද වල සමුක්කෝණ සමාන. තව තිබුණාද මේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ. තව තිබ්බ ඒකාන්තර කෝණ තිබ්බා. ප්‍රමේය ගොඩක් තිබ්බනේ මේකේ නේ. රයිට්. එහෙනම් අපි ළඟ 22. වැල් පොලිය. දැන් අපේ දරුවෝ මේ වැල් පොලිය දැක්ක ගමන් ටට්ටකල් ගාන හදන්න. මම කියනවා ඔයාට මේ අවුරුද්දේදී විභාග ප්‍රශ්නේ කරනකොට මුළු ගානම කියවන්න. පොඩි කොටසක් කියවලා හදන්න යන්න එපා. තමයි කලින් මේ ගාන කියවන්න ඕන. 90000ක් 10ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් යටතේ අවුරුදු 2කට ණයට දුන්න අයෙකුට දෙවන වර්ෂයේ පමණක් හිමිවන්නේ පොලිය. දැන් බලන්නකෝ ලස්සනයි නේද? වැල් පොලිය කියලා ගාන කියනවා. පොලි පර්සන්ටේජ් එකක් දෙනවා 10% කියලා. ඒගොල්ලෝ කියනවා අවුරුදු 2 කාලයක් කියනවා. හැබැයි අහන්නේ වෙන ප්‍රශ්නයක්. දෙවන වර්ෂයට පමණක්. කියන්නේ දෙවන අවුරුද්දට විතරක් ලැබෙන පොලියනේ අහන්නේ. ඔව්. එහෙනම් පළවෙනි අවුරුද්දට දැන් වැල් පොලිය කියන්නේ මොකක්ද අනේ? ඒ කියන්නේ වැල් පොලිය කියන්නේ පළවෙනි අවුරුද්දට පොලිය හෙව්වට පස්සේ දෙවන අවුරුද්දට පොලිය වෙනකොට අර පොලියත් අරකට එකතු වෙනවද නැද්ද? එකතු වෙන්නේ. එහෙනම් දෙවන අපි පළවෙනි අවුරුද්දට පොලිය හොයලෙමුද? හා. හැබැයි එකපාරට උත්තර ගන්න පුළුවන් බැරිද? කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් ඕන්න ළමයිට මෙහෙම කරන්න පුළුවන්. මම ටටා ගාලා මේ කියන උත්තරේ එන විදිය 90 10න් 10ක් බැලුවා. හරි. එතන ඔබ 90 එන්නේ. හරි. ඒ පළවෙනි අවුරුද්දට පොලිය එනවා. හරි. ඒ 90 මේකට එකතු කරාම මොකක්ද එන්නේ? පළමු වර්ෂයේ අවසානයේ තියෙන මුදල නේද? ඒ 9900 10ක් බැලුවොත් දෙවන අවුරුද්දට හිමින පොලිය එනවද නැද්ද? එනවා. ගානේ කරන්නේ. නැත්තම් මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මෙහෙම හදන්න පුළුවන් එකපාරට. කොහොමද?
90000 ළමයින්ට අර විදිහට හදන්න පුළුවන්. හරිද? 90000 වැඩි කරනවා 100න් 110යි. ඇයි? 110ක් වාර්ෂික 110යි. 110ක් දුනාම අර පොලියයි අර මුදලයි ඔක්කොම එකතු වෙලා ඔක්කොම ටික එනවා. 100ට 10ක් එකතු වෙලා එන 110යි. 110. සුළු කරලා බලන්න මේක. පොඩ්ඩක්. මේ උත්තරේ ආයෙ වැඩි කරනවා 100න් කීයද? 10යි. 110න් නේ වැඩි කරන්නේ. වැඩි කරනවා 100න් 10යි. මේ ක්‍රමයට හදන්න පුළුවන් හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධය තමයි වැදගත්ම ප්‍රශ්න උත්තරේ. රයිට්. එහෙනම් මේක සුළු කරන්න පුළුවන්. අපි බෝල කපමු. බෝල ටික කපලා දාන්න. හරි. දැන් කීයක් එනවද උත්තරේ? 99යි. බිංදු 2යි. 9900ක් එනවා. අර ක්‍රමයටත් මේ උත්තරේ නේද එන්නේ? ඔව්. අර ක්‍රමයටත් මේ උත්තරේ එන්නේ. මොකද මේ වැල්පොලියාව මතක තියාගන්න. මුදල තියෙනවා ඒකට 110 බැලුවා ඊට පස්සේ ආයෙ එකට එකතු කරන්න ඕන ආයෙ ඔහොම එකතු වෙවි තමයි යන්නේ නේ රයිට් 23 රූපේ දැක්වෙන තොරතුරු ඇසුරින් x සහ y සොයන්න මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය මේ ඡාපයෙන්ම නේද මෙහෙම ගිහිල්ලා තියෙන්නේ මෙයායි මෙයයි අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද මෙයාගේ දෙගුණය තමයි මෙයානේ කේන්ද්‍රය ආපාතිත කෝණය වෘත්තයේ මත ආපාතිත කෝණය මේ දෙගුණයක් වෙනවද නැද්ද වෙනවා. ඉතින් මෙතන මුල් චතුරස්‍රයක් තියෙනවද? නෑ. පිස්සුද මුල් චතුරස්‍රයක් නෑ. ඇයි මේ ශීර්ෂයේ තියෙන වෘත්තේ නේද? ශීර්ෂ හතරම වෘත්තේ මත තියෙනවා. රයිට්. දැන් මෙතන මේ වාර වෙනත් 150. මේ එළිය කෝණය හොයන්න බැරිද? මේ මහා ඡාපේ කේන්ද්‍රයේ කෝණය මේක. මේ මහා ඡාපේ වෘත්තේ මත 150. මෙයා වගේ දෙගුණයක් මෙතන කෙලිප 300ක් දාන්න පුළුවන්. 300 දාන්න පුළුවන් අපිට ලස්සන 300 ගන්න. අන්න එළිය කෝණය 300. 300 නම් x හොයන්න පුළුවන්ද බැරිද? x සමානයි. x සමානයි කීයද? 60යි. ඕන ළමයට තේරුණා නැද්ද ඒක? ඇයි මේ ලක්ෂයක් වඩා පිළිගෝල්ලාගේ x 60 නම් y කීයද? y සමානයි අංශක 30. 30. හරි සරලයි. තව ක්‍රමයක් තියෙනවා නේද සර්? ඔව් තව. CD කියන්නේ චතුරස්‍රයක් නේ. ආනේ මන් දැක්කේ නෑනේ ඒක. එක්කෙනා දකින්න දිය වෙනස් නේ. හරිද? ඒතර මේක උච්චතුරස්‍රයක් නේ. මේක සම්මුඛ දෙක නේද? මෙතන 150 මෙතන 30 කියලා තව ගන්න පුළුවන්. එක්කෙනාට එක විතර ගන්න පුළුවන්. හැබැයි හදන ක්‍රම නිවැරදි වෙන්න ඕනේ. රයිට්. 24 අන්තිම ගානට ඉස්සෙල්ලා ගන්න. රයිට්. මොකද කෙටි පාස්ටර් කරාට පස්සේ මුළු විෂය නිර්දේශන කවිද මතක් වෙනවනේ. මුළු ඔක්කොම ටික මතක් වෙනවා. රයිට්. රයිට් බලන්න 24. අසමානතාවය විසඳා ඉස්සෙල්ලා මොනවා කරන්නත් ඉස්සෙල්ලා අසමානතාවය විසඳන්න ඕනේ. අසමානතාවය විසඳන සමීකරණ විසඳන ආකාරයට හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අසමානතාවයක දෙපස ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කළොත් හරි අර අසමානතාවයේ කෑල්ල මොන කෑල්ලද? ලකුණ. මේ ලකුණ අනිත් පැත්ත කුරිය ගන්නවා. කුරිය ගන්නවා කියලා කියන්නේ අනිත් පැත්ත මාරු වෙනවා. රයිට්. එහෙනම් මේකේ මොකුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ ඍණ 3x ට දාන්න පුළුවන් ඍණ 3x ට ධන 3x දාලා එයාව මේ පැත්තට ගෙන්න ගන්න පුළුවන් නේද? 2x right x 3x ලකුණ මුකුත් වෙන්නේ නැහැ 6 එනවා 5x එනවා අපේ දරුවෝ උතන ළමයි මේ කවුද බය වෙනවනේ ඇයි බය වෙන්නේ කියන්නේ පහෙන් බෙදන්න බෑ බෙදෙන්නේ නැහැ කියලා බය වෙනවා බය වෙන්නේ නැතුව බෙදන්න දශමාවට ප්‍රශ්නයක් තියනවද නැහැ බෙදුවා 5ට 5 ගමුණා 6 5 බෙදුවම කීයද සමාන වෙලා බෑ අපිට අයිතියක් නැහැ right එහෙනම් ඔයා බලන්න 6 බෙදනවා 5න් 6 බෙදනවා 5න් 6ට 5ව කීයද 1යි දශම තව කීයක් ඉතුරුද 1ක් ඉතුරු බෝලයක් දැම්ම 10ට කීයද 2යි එහෙනම් මේකේ තේරුම මොකක්ද 1.2කට වඩා x කියන එක්කෙනා 1.2 ඉඳන් 2ට වඩා වැඩි නේද කොයි පැත්තටද අඩුයි කාටද එහෙනම් අඩු පැත්තට නේද යන්නේ 1.2කට වඩා අඩුයි එහෙනම් කොයි පැත්තට බිංදුව පැත්තට නේද එන්නේ ඊට පැත්තට අපේ ගහන්නේ විශාලතම නිකිලි විශාලතම කියන්නේ ලොකු එක නිකිල කියන්නේ ඍණ සහ ධන පූර්ණ සංඛ්‍යාවලට විතරයි නිකිල කියන්නේ ඍණ සහ ධන පූර්ණ සංඛ්‍යා එහෙනම් අපිට බැරිද විශාල දැන් එක ගන්න බැරිද කයිනේ 1.2කට එහා පැත්තේ අඩු පැත්තේ ඉන්නේ එහෙනම් මේ එක වාස් කරගෙන x එන්නේ එහෙනම් අපිට ගන්න පුළුවන් විශාල මේක තමයි x සමාන 1යි x සමාන 1යි 1යි උත්තරේ
විශාල මේක එකයි. එහෙනම් අන්තිම එක. මේ අන්තිම එක මොකක්ද අපගාන? ඊයති රූපේ AB සල් රේඛාව CD ස්පර්ශ. කාවද ස්පර්ශ කරන්නේ? CD AB සල්. කාවද ස්පර්ශ කරන්නේ? AB. AB ගේ කොතනද ස්පර්ශ කරන්නේ? C. ඔයා දන්නවා නිර්මාණ වලටත් මේක වැදගත්. ස්පර්ශ කරන තැනට ලම්බයක් අඳින්න ඕනද නැද්ද? මොකක් හොයාගන්න? කේන්ද්‍රය හොයාගන්න. දැන් මේ තින්නේ මෙයාව ස්පර්ශ කරනවා C වලදී. ලම්බයක් ඇඳලා නේ තියෙන්නේ. ඔව්. අයනින්න ඕනේ. මේ රේඛාවේ කොහේ හරි කවුද ඉන්න ඕනේ? කේන්ද්‍රේ ඉන්න ඕනේ. නමුත් අපි දන්නේ නැහැ. දැන් ඔයා මනසින් පුළුවන් ඒගොල්ලෝ කියනවනේ මෙහෙම වෘත්තේ ඔහොම C වලදී AB ව ස්පර්ශ කරගෙන මෙහෙම D කරා යනවා කියලා. මතක තියාගන්න. මතක තියාගන්න. ඔයා මනසින් රූපය මොකද කරන්න ඕනේ? අඳින්න ඕනේ. හන්දට පස්සේ ඔයා හිතන්නේ මේ මන් නිකන් මේ අඳින්නකෝ ඕමෙන්ද. ආදුල මේ. තවන්න නේද එන බලමු. මම අඳිනවා මේ අඳිනවා. මෙහෙම කරගෙන ඔහොම වෘත්තය මෙහෙම කරගෙන ඔහොම යන්න ඕනේ. වෘත්තයක් වගේ නේ. වෘත්තයක් වගේ කමන්නේ හරි. දැන් මේක ලයිව් කරන්නේ. රයිට්. එහෙනම් ඊට පස්සේ අපි දන්නේ කේන්ද්‍රය මේකේ කොහෙද තියෙන්නේ? මේක මොකද්ද ඒ වෘත්තේ? ජාය. ජායයට ලම්බ සමච්ඡේදකයක් ඇඳුත් ඒකත් අනිවාර්යෙන් කොහේ හරි යනවා. එහෙනම් මේකට අපි අඳිනවා මොකද්ද? ලම්බ සමච්ඡේදය. මේ කවකට කරගන්න එපා මේ ගානට. දල සටහනක් අපි අඳින්නේ. අපි එහෙනම් අපි යන්න මෙතනින් දල සටහනක් ඇත්තා. මේ DC ට ලම්බ සමච්ඡේදකයක් අඳින්න. DC ට ලම්බ සමච්ඡේදකයක් අඳින්න. DC ට ලම්බ සමච්ඡේදයක් අඳ ගමන් ආරියට. එහෙනම් කේන්ද්‍රය කොතනද ඉන්නේ? මෙන්න මෙතන. right. එහෙනම් ඔච්චර යද්දී වෙන මොකුත් නැහැ. මේ පත පිළිවෙත ගානක් මේක වෙනතට ඇහුවේ වෙන පත ගැන ඇහුවේ. අද වෙන දෙයක් අහලා තින් හරි. එහෙනම් අපි කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. right. අපි ආයෙ එනවා මේකේ ස්ට්‍රක්චර් එකක් අරගෙන එනවා. ආයි ගෝවන්. right.